ආයිබෝවන් සියලුම දෙනාට අපි අද දෙවෙනි දේශනය පෙබරවාරි මාසයට අදාළව ආරම්භ කරන්නට හදන්නේ. එතකොට පළවෙනි දේශනයේදී කතා කළා සංඛ්‍යානයට අදාළ විශේෂ පදමාලාව කීපයක් ගැන. තවත් දෙක තුනක් තියෙනවා ඒක සම්පූර්ණ වෙන්න. දැන් අපි බලමු ඒ වගේ එකක් තමයි සංගහණය ගැන අපි එදා කතා කළා. අද ලියා ගන්නවා සංගහන රාමුව කියන්නේ මොකක්ද? සංගහන රාමුව. population frame එක කියලා අපි එකට කියනවා. දැන් ඔය සංගහන රාමුව කියලා කියන්නේ සංගහණයට අයත් වන සියලුම අවයව ඇතුළත්ව හදලා තියෙන ලැයිස්තුගත කරලා තියෙන ලේඛනයක්. එහෙම නැත්නම් සියලුම ඒකක ලකුණු කරලා තියෙන සිතියමක්. එතකොට සියලුම ඒකක ලැයිස්තුගත කරලා තියෙන ලැයිස්තුවකට හෝ නැත්නම් ලකුණු කරලා තියෙන සිතියමකට අපි කියනවා සංගහන රාමුව කියලා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේ මම කතා කළා සංගහණය, නියැදි සංගහණය, ඉලක්ක සංගහණය ගැන. ඒහා සම්බන්ධම තව පදමාලාවල් දෙකක් තමයි සංගහන රාමුව, නියැදි රාමුව කියන වචන දෙක. ඒ දෙක අපි කතා කරලා ඉන් ඉස්සරහට අපි යමු. එහෙනම් මුලින් ලියා ගන්න සංගහන රාමුවක් කියන්නේ මොකක්ද? ඇත්තටම ඔය සංගහන රාමුවක් කියලා කියන්නේ අපි එදා කතා කළානේ වචන කීපයක්. සංගහණය, එවිනියට නියැදි සංගහණය, ඉලක්ක සංගහණය කියලා. එතකොට මේ සංගහන රාමුව කියලා කියන්නේ අර සංගහණයට අයිති වෙන සියලුම අවයව ඇතුළත් වෙච්චි නාම ලේඛනයකට හෝ නැත්නම් ඒ සියලුම ඒකක ලකුණු කරලා තියෙන සිතියමකට තමයි අපි කියන්නේ සංගහන රාමුව. right. එහෙනම් මෙහෙම ලියා ගමු. සංගහණයට අයත් සියලුම ඒකක ලැයිස්තුගත කර තිබෙන ලැයිස්තුවකට හෝ සියලුම ඒකක සිතියම් ගත කර තිබෙන සිතියමකට සංගහන රාමුව යයි කියනු ලැබේ. සංගහන රාමුව යයි කියනු ලැබේ. හරි. අපි ඊළඟට කතා කරන්නේ නියැදි රාමුව. නියැදි රාමුව. නියැදි රාමුව. ඔය නියැදි රාමුව කියලා කියන්නේ නියැදි සංගහනයේ ලැයිස්තුවට. නැත්තම් නියැදි සංගහනයේ තියෙන සියලුම ඒකක ලැයිස්තුගත කරලා තියෙන නැත්තම් මාක් කරලා තියෙන සිතියමකට. ඒතර සංගහනයයි නියැදි සංගහනයයි කියන වචනේ එදා කතා කළා. සංගහන රාමුවක් නැති වෙලාවල් වලදී අපි නියැදිය තෝරා ගැනීම සඳහා භාවිතා කරන්නේ නියැදි රාමුව. නියැදි රාමුවක් ගන්නෙ මොකෙන්ද? නියැදි සංගහනය. දැන් එදා කතා කළා ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයට ඕනේ ශ්‍රම බලකායට අදාළ පුද්ගලයෝ. හැබැයි ශ්‍රම බලකායට අදාළ පුද්ගලයෝ ලැයිස්තුගත කරපු ලැයිස්තුවක් නැහැ. තියෙන්නේ නිමාස ඒකක ලැයිස්තුගත කරපු ලැයිස්තුවක්. ආන්න එතකොට අපි ඒ සර්වේ එකේදී සංගහන රාමුව වෙන එකක් එහෙම එකක් අපි ළඟ නැහැ. ඒ වෙනුවට අපි නියැදිය තෝරා ගැනීමට භාවිතා කරන්නේ වෙන රාමුවක්. ඒ මොන රාමුවද? නියැදි සංගහනයේ රාමුව. අන්න ඒකට අපි කියනවා නියැදි රාමුව. ඒ නිසා තෝරාගත්ත නියැදියේ තියෙන නම් ටිකට නෙවෙයි. සමහරගේ අදහසක් තියෙනවා සාම්පල් ෆ්‍රේම් එක කියලා කිව්වහම නැත්නම් නියැදි රාමුව කියලා කිව්වහම දැන් ශ්‍රම බල සමීක්ෂණයට අවුරුදු මාස 12ටම ගන්න ගෙවල් 25000ක් වගේ ගාණක්නේ. අන්නේ ගෙවල් 25000 නාම ලේඛනය කියලා හිතෙන්න පුළුවන්. නෑ ඒකට නෙවෙයි. ඒ නියැදී අවයව ටික ඒ තියෙන්නේ. තෝරාගත්ත නියැදියට තේරීපත් වූ අවයව නාම ලේඛනේ එතන තියෙන්නේ.
නියඳි රාමුව කියන්නේ ඒකට නෙමෙයි. ඔය ගෙවල් 25000 තෝරා ගැනීමට ඊට වඩා ලොකු විශාල නම් ප්‍රමාණයක් තියෙන ලැයිස්තුවක් අපි භාවිතා කරනවා. අන්න ඒකට. එතකොට නියඳිය තෝරා ගැනීම සඳහා භාවිතා කරන ලැයිස්තුවට එහෙම නැත්නම් කියන්න පුළුවන් නියඳි සංගහනයේ ඒකක ලකුණු කරලා තියෙන නැත්නම් ලැයිස්තු කරලා තියෙන ලැයිස්තුව හෝ සිතියම් ගත කරලා තියෙන සිතියම. එන්න එකට අපි කියනවා නියඳි සංගහනය. එතකොට අර විශ්වවිද්‍යාල උදාහරණයක් මම ගත්තේ. අන්න ඒ වගේ වෙලාවෙදී සංගහන රාමුව කියන්නේ නියඳි රාමුව කියන්නේත් එකමයි. ඇයි ඒ වෙලාවේ සංගහනයයි නියඳි සංගහනයයි කියන්නේ එකයි. අප්ඩේට් වෙච්ච විස්තරමයි තියෙන්නේ. පැහැදිලි ඇති. හොඳයි එහෙනම් ඊගාවට අපි ලියා ගන්න නියඳි සංගහනය කියලා කියන්නේ මොකද්ද? නියඳිය තෝරා ගැනීම සඳහා භාවිතා කරනු ලබන නියඳිය තෝරා ගැනීම සඳහා භාවිතා කරනු ලබන නියඳි සංගහනයට අයත් නියඳි සංගහනයට අයත් නියඳි සංගහනයට අයත් අවයව සියල්ල ලේඛනගත කොට ඇති ලැයිස්තුවකට හෝ ලේඛනගත කොට ඇති ලැයිස්තුවකට හෝ ඒකක සියල්ල ලකුණු කර ඇති සිතියමකට ඒකක සියල්ල ලකුණු කර ඇති සිතියමකට නියඳි රාමුවයයි කියනු ලැබේ. නියඳි රාමුවයයි කියනු ලැබේ. යටින් සටහනක් ලියා ගන්න. උදාහරණය ලියා ගන්න ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයට අදාළව නියඳි රාමුව වන්නේ ශ්‍රී ලංකාවේ නිවාස ඒකක ලැයිස්තුවයි. අපි ඔය F1 එක හදන වෙලාවේ සංගණනය කරන වෙලාවේ ඒවා සිතියම් ගත කරලා තියෙනවා. හැබැයි එක ගියක් ගානෙම සිතීමේ ඇඳලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම මේකට අදාළ වෙන්නේ සිතීම කියන එක නෙවෙයි. මේ මොකද විශාල සංගහන යකින් තමයි ඔය නියඳි රාමුව අපිට තෝරගන්න වෙන්නේ. විශාල ගෙවල් ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ලම සිතියම් ගත කරන්න බෑ. හැබැයි ලේඛන ගත කරලා තියෙනවා. එල් ලේඛනය කියලා අපි ඒකට දැන් කියන්නේ. ඉස්සර අපි F1 එක කියලා කිව්වා. ඔය F1 එකක් අප්ඩේට් කරනකොට සියලුම කොට නැගිලි එකේ තියෙනවා. ඒකේ කැඩිච්ච ඒවා අහකට දාලා අලුතෙන් හැදිච්ච ඒවා එකතු කරලා F1 එකක් සම්පූර්ණ කළාට පස්සේ ඊට පස්සේ අපි හදලා දෙනවා F2 කියලා එකක්. ඒ කියන්නේ නිවාස ඒකක විතරක් ඒකෙන් වෙන් කරලා වෙන ලයිස්තුවක් හදලා යවනවා ප්‍රධාන කාර්යාලයට ෆීල්ඩ් එකෙන්. එතකොට එන්නේ එකෙන් තමයි ගෙවල් 10ක් තෝරලා අපට ආපහු එවන්නේ යාවත් කාලීනම වෙච්ච ඒවා. ඒකට අර සම්පූර්ණ එතකොට අපි දන්නවා නිවාසයේ ගොඩනැගිලි වර්ග 4ක් තියෙනවානේ මේ සංගණනයට අදාළව. නිවාස ඒකක ඊට පස්සේ සමූහ වාසස්ථාන නේවාසික ආයතන වාසය සඳහා නොවන ගොඩනැගිලි. එතකොට ඔය අප්ඩේට් කරන්න අපට එන්නේ ඔය වර්ග 4ම තියෙන ලැයිස්තුව ඒ බ්ලොක් එකට අදාළව. ඒතොර ඒකේ තියෙන අලුත් තත්ත්වයට වෙනස් කරලා ඒකෙම හදලා ගන්නවා අපි. වෙනතිව කපලා දාලා මේක කැඩී ඇත වෙච්ච දේ ලියලා හදලා අරගෙන ඒකෙන් තෝරාගෙන යනවා පදිංචි දැනට පදිංචිය තියෙන නිවාස ඒකක. හිස් නිවාස ඒකක එහෙම අයින් කරනවා. ඒතොර එන්නේ එකෙන් තමයි ගෙවල් 10ක් තෝරලා ඉන්නේ. එතකොට ඒ තේරිලා එන ගෙවල් 10ම ප්‍රතිචාරය අනුපාතය ගන්න පුළුවන්. අපිට උත්තර ගන්න පුළුවන්. හදිස්සියකට ගේ වහලා ගිහිම ගියොත් දෙවෙනි සැරේ ගියාම එයා මුණ ගැහෙන්න පුළුවන්. ඒතර ඉහළ ප්‍රතිචාර අනුපාතයක් ලබා ගන්න හැකි අපි සම්මුඛ සාකච්ඡාවක් නේ කරන්නේ. right. එතකොට ඒක තමයි අපිට උදාහරණයක් දෙන්න පුළුවන්. සටහන ලියත හැකි සමහර අවස්ථාවන් වල සංගහන රාමුව හා නියඳි රාමුව එක මත සමපාත වේ. අර විශ්වවිද්‍යාලයේ උදාහරණේ වගේ අවස්ථාවක් ගත්තොත් එතකොට මේ දෙකම එක හා සමානයි.
හොඳයි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ දත්ත පිළිබඳව. පදමාලාව තව තියෙනවා නියඳුම් දෝෂ නොනියඳුම් දෝෂ එහෙම ඒ ටික අපි අගට කතා කරනවා. මොකද නියඳුම් ක්‍රම ටිකත් අපි මේ පාඩමේදී කරන්න ඕනේ. මම එදා පන්ති පටන් ගන්න වෙලාවේ මතක් කළා මුල්ම STN විභාගයට නියඳුම් ක්‍රම පිළිබඳව ඇහුවා. ඒ නිසා එතෙන්දී අපි මේ නියඳුම් දෝෂ නොනියඳුම් දෝෂ නියඳුම් ක්‍රමයේ යටතේ කතා කරනවා. ඒ නිසා මෙතනින් මේ පදමාලාව අර්ථ දැක්වීම නවත්තලා පාඩම ඉස්සරහට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ එකතු කරන්නේ දත්ත කිව්වනේ අපි. ඔය දත්ත ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ගුණාත්මක දත්ත හා ප්‍රමාණාත්මක දත්ත කියලා. ගුණාත්මක දත්ත හා ප්‍රමාණාත්මක දත්ත. එහෙම නැත්නම් අපි කියනවා සංඛ්‍යාත්මක දත්ත. qualitative data කියනවා ගුණාත්මක qualitative data. quantitative data කියලා කියනවා සංඛ්‍යාත්මක හේවත් ප්‍රමාණාත්මක දත්තවලට. දැන් අපි කතා කරන්නේ ලාක්ෂණික හා උපලාක්ෂණික කියලා පද දෙකක් ඉස්සෙල්ලා. ලාක්ෂණිකයක් කිව්වේ මොකටද? අර එදා ගත්ත උදාහරණය මතක ඇති. ඔලු සංඛ්‍යාව ලාක්ෂණිකයක් කිව්වා. උපත් ළමයින්ගේ එකතු කරපු දත්ත කුලකේ කකුල් කියන්නේ ලාක්ෂණිකයක් කිව්වා. උපත් බර ලාක්ෂණිකයක්. හෘද ස්පන්දන වේගයේ ලාක්ෂණිකයක්. හැබැයි ස්ත්‍රී පුරුෂ බව කියන්නේ උපලාක්ෂණිකයක්. සමේ වර්ණය කියන්නේ උපලාක්ෂණික. අන්න එතකොට ඔය ලාක්ෂණිකයන් නම් ප්‍රමාණාත්මකව මැනිය හැකියි. එතකොට ප්‍රමාණාත්මකව මැනිය හැකි දත්තවලට ලාක්ෂණිකයන්ගෙන් විචල්‍ය ලාක්ෂණිකයක් හා සම්බන්ධ විචල්‍යයකින් අපට ලැබෙන්නේ ප්‍රමාණාත්මක දත්ත. උස බර කාලය දිග එතනින් ගියාම නිවසක සමාජික සංඛ්‍යාව දිස්ත්‍රික්කයක ජනගහනය රටක ජනගහනය රටේ තියෙන පාසල් සංඛ්‍යාව පාසලක ඉන්න ළමයි ගාන එන්න ඒවා සියල්ලම ඉලක්කමකින් කියන්න පුළුවන්. ඒ ඔක්කොම අපට වැටෙන්නේ ප්‍රමාණාත්මක දත්තවලට. උපලාක්ෂණිකයන් හා සම්බන්ධ විචල්‍යයන් වල අපට ලැබෙන්නේ ගුණාත්මක දත්ත. අපි අර කිව්ව ස්ත්‍රී පුරුෂ බව, ආදරේ කරුණාව, ඒ වගේ ලක්ෂණ එතනින් ගියාම මේ වර්ණය ඒවා ඉලක්කමකින් මනගන්න බෑ. ඉලක්කමකින් මනින්න බැරි ඒවා තමයි ගුණාත්මක දත්ත විදිහට එන්නේ. රයිට්? ඒවට තමයි ගුණාත්මක දත්ත කියලා කියන්නේ. හොඳයි අපි මෙහෙම ලියාගමු එහෙනම්. දත්ත ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදිය හැක. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදිය හැක. එක මෙයා ගමු මේ පැත්ත ප්‍රමාණාත්මක දත්ත. එක ගමු ප්‍රමාණාත්මක දත්ත quantitative data. ප්‍රමාණාත්මක දත්ත. දෙක ගුණාත්මක දත්ත. දෙවෙනි එක ගුණාත්මක දත්ත. ඒකේ පළවෙනි එක ලියාගමු ප්‍රමාණාත්මක දත්ත ගැන. ප්‍රමාණාත්මක දත්ත. right. යම් ලාක්ෂණිකයක් හා සම්බන්ධ වූ විචල්යකට යම් ලාක්ෂණිකයක් හා සම්බන්ධ වූ විචල්යකට ලැබෙන්නේ සංඛ්‍යාත්මකව මැනිය හැකි
සංඛ්‍යාත්මකව මැනිය හැකි දත්ත නම් සංඛ්‍යාත්මකව මැනිය හැකි දත්ත නම් ඒවා ප්‍රමාණාත්මක දත්ත හේවත් ප්‍රමාණාත්මක දත්ත හේවත් ගුණාත්මක දත්ත ලෙස හැඳින්වේ. sorry ප්‍රමාණාත්මක දත්ත හේවත් සංඛ්‍යාත්මක දත්ත ලෙස හැඳින්වේ. ප්‍රමාණාත්මක දත්ත හේවත් සංඛ්‍යාත්මක දත්ත ලෙස හැඳින්වේ. උදාහරණ පුද්ගලයෙකුගේ බර වයස දිස්ත්‍රික්කයක ජනගහනය ශ්‍රී ලංකාවේ පාසල් ගණන පාසලක සිටින ළමුන් ගණන ආදී වශයෙන් දෙන්න පුළුවන්. ඒ ආදී ප්‍රමාණවත්. එතකොට මේවා ජනනය වෙන්නේ එක්ක ගණන් කිරීමකින් කවුන්ටින් කියන ක්‍රියාවලිය. ගණන් කිරීම. එහෙම නැත්නම් මොනවා හරි උපකරණයකින් මැනුම් ලබා ගැනීම. බර කිරනවා, උස මනිනවා, උෂ්ණත්වමානයෙන් උෂ්ණත්වය ලබා ගන්නවා. මොනවා හරි උපකරණයක් භාවිතයකින් කිරුම් මිනුම් කිරීමෙන් අපි කියනවා ඒකට කිරුම් මිනුම් ලබාගෙන එක්ක කිරලා එක්ක මැනලා ගන්නවා. එන්නේ ක්‍රියාවලි දෙකෙන් තමයි ප්‍රමාණාත්මක තොරතුරු ජනනය වෙන්නේ. එක්ක ගණන් කිරීම එහෙම නැත්නම් මිනුම් උපකරණ භාවිතයෙන් කිරුම් මිනුම් ලබා ගැනීම. දැන් යටින් එන මෙහෙම ලියන්න. ප්‍රමාණාත්මක හේවත් සංඛ්‍යාත්මක දත්ත ජනනය වන්නේ ගණන් කිරීමෙන් හෝ මිනුම් උපකරණයක් භාවිතයෙන් කිරුම් මිනුම් ලබා ගැනීමෙනි. right. තර මේ පැත්ත ගණන් කරන්නත් බෑ කිරුම් මිනුම් ගන්නත් බෑ. මං කිව්වා ස්ත්‍රී පුරුෂ භව. ස්ත්‍රී භව නැත්නම් පුරුෂ භව පිරිමියෙක්. පිරිමි කොච්චරද කියලා නම් ගන්නේ නැහැ. ගොඩක් ජනගහනය පුද්ගලයෝ වැඩි දෙනෙක් ඉන්න තැනකදී ගණන් කරන්න පුළුවන් මෙයා පිරිමි මෙයා ගෑනු මේ දෙන්නම පිරිමි කියලා එක ගොඩකට ගාලා පිරිමි කී දෙනාද කියලා ගන්නේ නැහැ. ඒ ගණින්නේ ජනගහනය මිනිස්සු සංඛ්‍යාව. ඒ කියන්නේ මේ ගොඩට. නමුත් පිරිමි බව කියන්නේ ගුණයක්නේ. ඒක උපලාක්ෂණිකයක්. එතකොට ඒක මනින්න උපකරණයක් නැහැ. ගණන් කරන්නත් බෑ. උපකරණයට දාලා කිරන්න මනින්නත් බෑ. හැමේ වර්ණය මං කිව්වේ ඒවා ගණන්න බෑ. ආයෙත් ඒතර මෙහෙම ලියා ගමු. කිසියම් උපලාක්ෂණිකයක් හා බැඳී පවතින විචල්‍යක ලැබෙන දත්ත ගණන් කිරීමක් හෝ කිරුම් මිනුම් ලබා ගැනීමක් කළ නොහැක. ඒවා ගුණාත්මක දත්ත qualitative data ගුණාත්මක දත්ත ලෙස හැඳින්වේ. උදාහරණයක් සමෙහි වර්ණය ධනාත්මක සිතුවිලි ස්ත්‍රී පුරුෂ භව ආදරය කරුණාව ඒවා මනින්නවත් ගණන් කරන්නවත් බෑ. right. දැන් ඔබ දන්නවා මේ විදිහටම ඔය
හැම කෙනාම මං හිතන්නේ දැන් ගොඩක් උපාධිධාරීන් මූලික උපාධිය ගත්ත ගාම ආයත් පශ්චාත් උපාධියක් මොන විෂයකින් හරි කරන්න උනන්දුවක් දැන් රටේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔබ ඔයගොල්ලන්ගෙනුත් වැඩි දිනෙක එහෙම කරලා ඇති. එතකොට අපි රිසර්ච් එකක් කරනවා. පර්යේෂණයක්. එහෙම නැත්නම් රිසර්ච් එකක් නොකරත් පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රොපෝසල් එකක් හරි දෙන්න ඕනේ. එතකොට ඒවා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. උද්ගාමී පර්යේෂණ ප්‍රවේශය, නිගාමී පර්යේෂණ ප්‍රවේශය කියලා. සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති දන්නවා ඇති. දැන් උද්ගාමී ප්‍රවේශය කියලා කියන්නේ ප්‍රමාණාත්මක දත්ත ඇසුරෙන් කරන උද්ගාමී ප්‍රවේශය කියලා කියන්නේ ප්‍රමාණාත්මක දත්ත භාවිතා කරලා කරන රිසර්ච් වලට උද්ගාමී ප්‍රවේශය. qualitative data භාවිතා කරන එකට අපි කියනවා නිගාමී ප්‍රවේශය. එතකොට දැන් මෙහෙම ලියා ගමු යටින් සමාජ විද්‍යා පර්යේෂණවලදීද ප්‍රධාන පර්යේෂණ ප්‍රවේශ අපි කියනවා රිසර්ච් ඇප්‍රෝච් කියලා. ප්‍රධාන පර්යේෂණ ප්‍රවේශ දෙකක් පවතී. එක නිගාමී ප්‍රවේශය. දෙක උද්ගාමී ප්‍රවේශය. සාමාන්‍යයෙන් එතකොට ඔය ගුණාත්මක දත්ත භාවිතයෙන් කරන සමාජ විද්‍යා පර්යේෂණ තමයි නිගාමී ප්‍රවේශයේ යටතට යන්නේ. දැන් උදාහරණයක් අපිට ගත්තොත් ඒකෙදි කරන්නේ අලුත් න්‍යායක් ගොඩනැගීම. තමයි බොහෝ විට. අපිට මේ වගේ දෙයක් කරොත් මතයක් ගොඩනග ගන්න පුළුවන්. ගුරුවරුන් දරුවන්ට ආදරේ කරුණාව දක්වනකොට ඒ අයගේ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලකුණු මට්ටම සාධනීය මට්ටම ඉහළ යනවා. කියලා අදහසක් ගොඩනග ගන්න පුළුවන්. ඒ පරීක්ෂණයම තව විදිහට කරනවා නම් එහෙම උද්ගාමී ප්‍රවේශය සංඛ්‍යාත්මක දත්ත යටතේ අපිට මෙහෙම කියන්න පුළුවන්. උගන්වන කාලය වැඩි කරනකොට කාලය කියන්නේ ඉලක්කමකින් මනින්න පුළුවන් එකක්. උගන්වන කාලය වැඩි කරනකොට ප්‍රතිඵල මට්ටම ඉහළ යනවා. දැන් අපි දන්නවා මේ දවස්වල ලොකු සාකච්ඡාවකුත් රටේ ගියා පීරියඩ් එකක කාලය වැඩි කරනවා. ඒකට විවිධ මත ඇවිදිලා ඒක අහපව් සැරයක් ටික කාලයකට හරි අයින් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම කාලය වැඩි කරපුවාම පීරියඩ් එකක කාලය වැඩි කරලා පීරියඩ් ප්‍රමාණය අඩු කරන්නද කොහෙද ගියේ ඉස්කෝලේ 2 වෙනකන් තියලා එතකොට පාසල් කාලයත් වැඩි කරනවා. ඉහළ ප්‍රතිඵල මට්ටමක් ළඟා කරගන්න පුළුවන් වගේ අදහසක් තමයි රජයේ තිබුණේ. දැන් ඒක අතකට බැලුවාම ඒකේ සත්‍ය අවස්ථා තියෙන්නත් පුළුවන්. දැන් ඔය සයන්ස් වගේ විෂයන් කරන A level ළමයින්ට ටියුෂන් ක්ලාස් තියෙනවා උදේ 8 ඉඳන් හවස 5 විතර වෙනකන්. සමහර මම දන්න කෙමිස්ට්‍රි ගුරුවරු ඉන්නවා රෑ ලියනකම් පන්ති තියෙනවා. අද උදේ 8ට පටන් ගත්තාම හෙට උදේ 8 වෙනකම් පන්ති තියෙනවා. රෑට පොඩි වෙලාවක් නිදා ගන්න දෙනවා. නුගේගොඩ මම දන්න ගුරුවරු දෙන්නෙක් ඉන්නවා ඒ විදිහට පන්ති කරන. පැය 24ක්. හැබැයි බොහොම අඩු කාලයක්.
මාස 5න් වගේ සිලබස් කවර් කරනවා. සතියකට එක දවසයි පැය 24ක් උගන්වනවා. ප්‍රතිඵලක් තියෙනවා ඉතින්. මේක දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් කරුණු. හොඳයි ඒකෙන් ඉස්සෙල්ලා අපි ගමු නිගාමී ප්‍රවේශය ගැන. නිගාමී ප්‍රවේශය ඒකත් මේ දත්ත එක් රැස් කිරීම සංඛ්‍යාන න්‍යායන්ම තමයි භාවිතා කරන්නේ. ගුණාත්මක දත්ත භාවිතයෙන් සිදු කරනු ලබන සමාජ විද්‍යා පර්යේෂණ නිගාමී ප්‍රවේශය හා සම්බන්ධ සමාජ විද්‍යා පර්යේෂණ ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස ගුරුවරුන්ගේ යහපත් ප්‍රතිචාර නැත්නම් ගුරුවරුන් සිසුන් කෙරෙහි දක්වන යහපත් ප්‍රතිචාර සිසුන්ගේ ප්‍රතිඵල වැඩිවීම කෙරෙහි බලපායි. ද යනුවෙන් කරනු ලබන පර්යේෂණයක් නිගාමී ප්‍රවේශය හා සම්බන්ධ වේ. එතකොට ඒවා තියෙන්නේ ගුණාත්මක දත්ත එකතු කරන්න. ගුණාත්මක දත්ත. ඒවට කියනවා ඉන්ඩක්ටිව් රිසර්ච් කියලා. ඉන්ඩක්ටිව් රිසර්ච්. රයිට්. ඊගාට අපි ලියා ගන්නවා උද්ගාමී ප්‍රවේශය. ප්‍රමාණාත්මක දත්ත ඇසුරෙන් කරනු ලබන සමාජ විද්‍යා පර්යේෂණ මේ යටතර ගැනී. උදාහරණ උගන්වන ලබන කාල සීමාව වැඩි කිරීමෙන් සිසුන්ගේ ප්‍රතිඵලය ඉහළ දැමිය හැකි දැයි කරනු ලබන පර්යේෂණයක් ප්‍රමාණාත්මක දත්ත හා සම්බන්ධ වේ. දැන් මේකේ දෙපැත්තක් තියෙනවා. පෙලක් අය තර්ක කරනවා ගොඩාක් වෙලාවක් එක දිගට එක විෂයක් උගන්වනකොට ධාරණය කරගන්න බෑ. ඒ හින්දා ඒ ක්‍රමය අසාර්ථකයි කියලා සමහර කණ්ඩායමක් තර්ක කරනවා. ආය තව සමහරක් කණ්ඩායමක් කියනවා එහෙනම් ওই ටියුෂන් වල එහෙම පැය 4-5 එක දිගට කරනවා එක විෂය. එතකොට එහෙනම් ඒව අසාර්ථක වෙන්න එපා. ඉතින් මේ විදිහට ඇත්තටම මේක ඔය කියන විදිහේ සමාජ පර්යේෂණ කරලා නෙවෙයි මේ එක එක්කෙනා හිතු මතයට තමයි මේ තීන්දුව ගන්න. එහෙම ගන්නේ නැතුව මේ විදිහේ දත්ත එකතු කරලා විධිමත් පර්යේෂණයක් කරලා සමාජ පර්යේෂණයක් කරලා කළානම් සමාජ විද්‍යාත්මකව මේ කාටවත් විරුද්ධ වෙන්න බෑ එතකොට. ඒක න්‍යායක් බවට පත් වෙනවා. එවැනි න්‍යායක් බවට පත් වුණොත් ඒ කියන්නේ හයිපොතෙසිස් එකක් කල්පිතයක් බවට පත් කරොත් ඒකට එරෙහි වෙන ප්‍රමාණය අඩු වෙනවා. හොඳයි. ඔය කතා කරේ දත්ත
ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා ප්‍රමාණාත්මක දත්ත හා ගුණාත්මක දත්ත කියලා. ඊළඟට ප්‍රමාණාත්මක දත්තත් ගුණාත්මක දත්තත් ආය වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒවැ වටිනාකම අනුව. දත්තවල වටිනාකම අනුව අහපව් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒකට කියනවා අපි දත්ත පරිමාණ. දත්ත පරිමාණ කියලා. එහෙම නැත්නම් පරිමාණ කෝදුව කියලා කියනවා. දත්ත පරිමාණ කෝදු. ඒ කියන්නේ මොහොක හරි කෝදුවක් කියලා කියන්නේ පරිමාණයක් තියෙන උපකරණයක් නේ. දැන් කෙනෙක්ගේ උස නැත්නම් මොහොක හරි දිග පල්ල අපිට කෝදුවකින් 1 2 3 කියලා මෙන්න නැහැ. ඒ වගේ දත්තවල වටිනාකම මේක මොනතරම් වටිනා දත්තයක්ද කියන එකත් අපිට මිනුම් කරලා ගොඩවල් 4කට ගහන්න පුළුවන්. ගොඩවල් 4කට ගහන්න පුළුවන්. එකක් තමයි නාමික මිනුම් පරිමාණය. නාමික මිනුම් පරිමාණය ඒකට කියනවා නැත්නම් නාම කෝදුව. නාම කෝදුව නැත්නම් ප්‍රවර්ග විචල්‍ය. ප්‍රවර්ග විචල්‍ය. ඔය එකම නම ඒ එකම වර්ගයකට එන. දැන් මේ වාගේ අපට පුළුවන් කිසියම් උපලාක්ෂණිකයක් හා සම්බන්ධ විචල්‍යයකට ලැබෙන ප්‍රතිඵල වර්ග කරත හැකි. මේ මෙන්න එක ගොඩක්, මෙන්න එක ගොඩක්, මෙන්න එක ගොඩක් කියලා. දැන් සමයි වර්ණය අනුව එදා උපත් ටික අපි වර්ග කළා. සුදු හමක් තියෙන ළමයි, කළු හමක් තියෙන ළමයි, ඊළඟට තලෙලු හමක් තියෙන ළමයි. ආය වර්ග කළා ස්ත්‍රී පුරුෂ. ඒවා එතකොට ගුණාත්මක තොරතුරු. මීට වඩා අරක හොඳයි කියලා අපිට කියන්න පුළුවන්ද? පිරිමිද හොඳ, ගැහණුද හොඳ? මේ වගේ දෙගුණයක් එයා හොඳයි. වගේ ගණිත කර්ම දාන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ විවිධ ලක්ෂණ පෙන්වීම අනුව අපට වර්ග කරන්න පුළුවන්. ගොඩවල් ගහන්න පුළුවන්. මීට වඩා එයා හොඳයිවත් ඊට වඩා මෙයා හොඳයිවත් කියන්න බෑ. අන්න ඒවට තමයි අපි කියන්නේ ප්‍රවර්ග විචල්‍යයන් නැත්නම් නාමික පරිමාණය නැත්නම් නාම කෝදුවට අයිති දත්ත තොරතුරු කියලා. ඒතර ඒකත් ගුණාත්මක දත්තයක්. ක්වොලිටියක් උපලාක්ෂණිකයක් නෙමයි. දෙවෙනි වර්ගයට කියනවා තරා පරිමාණය. නැත්නම් තරා කෝදුව. එහෙම නැත්නම් ක්‍රම සූචක දත්ත. ක්‍රම සූචක. එවැදී එතකොට අපි හිතමු පාරිභෝගික භාණ්ඩයකට ඇති කැමැත්ත. පාරිභෝගික රුචිකත්වය කිසියම් මොනවා හරි භාණ්ඩයක් එක්කෝ රූපවාහිනියක තියෙන වැඩසටහනක් තියෙන කැමැත්ත. එහෙම නැත්නම් පාරිභෝගික භාණ්ඩයක් අපි හිතමු සබන් වර්ගයකට තියෙන කැමැත්ත. ඒතරේ අපි අහනවා මේ වගේ අවස්ථාවක්. ඔබගේ X නැමැති භාණ්ඩය පිළිබඳව ඔබගේ කැමැත්ත ඔබගේ මනා වැඩිම කැමැති ආකාරයේ අනුව අදාළ පිළිතුර තෝරන්න කියලා අපි නම් කරලා දෙනවා. ඉතා කැමැති කියලා පළවෙනි උත්තරේ දෙනවා. පළවෙනි උත්තරේ දෙනවා ඉතා කැමැති. දෙවෙනි එක දෙනවා කැමැති. තුන්වෙනි උත්තරේ දෙනවා සාමාන්‍යයි. හතර විශේෂයක් නැත. නැත්නම් පහ අකමැති. ඒතර මෙතනත් අපිට මේකේ සංඛ්‍යාත්මක වටිනාකමක් දෙන්න බෑ. කැමැති වගේ දෙකක් සමානයි ඉතා කැමැති වගේ සමීකරණ හදන්න බෑනේ.
කැමැති දෙකක් එකතු කරපුවම ඒක සමානයි ඊතා කැමැති. ඒ වගේ ගණිත කර්ම දාන්න බෑ ඒවට. ගොඩවල් තමයි ගහන්නේ. හැබැයි ගොඩවල් ගැහුවට මීට වඩා අරක හොඳයි කියලා අපට වෙනසක් තියෙනවා. මේ වගේ කී ගුණයක් අරයා හොඳයිද කියන්න බෑ. ඉලක්කමකින් කියන්න බෑ තවම. ඒ වුණාට මේක තමයි පාරිභෝගිකයාට පක්ෂග්‍රාහී හොඳම උත්තරේ. පාරිභෝගිකයාට නෙමෙයි මේ නිෂ්පාදකයාට. වෙළඳ සමීක්ෂණයක් නම් කරන්නේ පාරිභෝගික රුචිකත්වයේ කරන සර්වේ එකක් කියලා හිතමු. එතකොට මේ නිෂ්පාදකයාගේ භාණ්ඩයට ඉතා කැමතියි කියලා කට්ටියක් හිටියොත් ආන්න එතකොට මේ නිෂ්පාදකයාට සතුටටපත් වෙන්න පුළුවන්. එතකොට කැමතියි කියන එකය ඉතා කැමතියි එකට වඩා අඩුයි. සාමාන්‍ය කියන්නේ එයාට අපේ නිෂ්පාදනයත් එකයි වෙන જાතියක් වුණත් එකයි. අපි කෙරෙහි ලොකු විශේෂත්වයක් නැහැ. තව කට්ටියක් ඉන්නවා විශේෂත්වයක් නැත අකමැති. ආන් එතකොට මේවත් ගුණාත්මක උපලාක්ෂණිකයන් මයින විචල්යන් තමයි. හැබැයි අපට පුළුවන් පෙළ ගැස්වීමක් කරන්න. මේක තමයි හොඳම, මේක තමයි ඊළඟ එක, මේක තමයි ඊළඟ එක ආදී වශයෙන් පෙළ ගැස්වීමක් කරන්න පුළුවන්. ඒවට අපි කියනවා තරා පරිමාණය නැත්නම් තරා කෝදුව, ඊට පස්සේ නැත්නම් ක්‍රම සූචක කියලා. ඊළඟට කියනවා ප්‍රාන්තර පරිමාණය 3. ප්‍රාන්තර පරිමාණය. ප්‍රාන්තර පරිමාණය. හතරවෙනි එකට තියෙනවා අනුපාත පරිමාණය. මෙන්න මේ දෙන්න අයිති වෙන්නේ ගුණාත්මක දත්තවලට, මෙයා අයිති වෙන්නේ සංඛ්‍යාත්මක දත්තවලට. සංඛ්‍යාත්මක දත්තවලට. මේකට දැන් තව නම් දෙකක් තියෙනවා. ප්‍රාන්තර පරිමාණයට කියන තව නමක් තමයි අන්තර් කෝදුව. අන්තර් කෝදුව අර කෝදුව කියන නමෙන් අන්තර් කෝදුව. අනුපාත පරිමාණයට කියනවා අනුපාත කෝදුව. හරි, මේ නම් ටික මතක තියාගන්න ඕනේ. හොඳයි, අපි එහෙනම් මෙහෙම ලියාගමු. දත්ත පරිමාණ. දත්ත පරිමාණ. නැත්තම් පරිමාණ කෝදු. රයිට්, යටි මෙහෙම ලියාගමු. ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත, ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත එහි වටිනාකම් අනුව ප්‍රධාන ආකාර 4කට බෙදිය හැකියි. ප්‍රධාන ආකාර 4කට බෙදිය හැකියි. එක 1 2 3 4 කියලා කෙලින්ම ලියාගමු. එක නාමික මිනුම් පරිමාණය නැත්තම් නාම කෝදුව. එහෙම නැත්තම් තව නම ප්‍රවර්ග විචල්්‍ය. ප්‍රවර්ග විචල්්‍ය. ඔය එක එක නම් එක එක අවුරුදු වල පේපර් වල ඇවිල්ලා තියෙනවා. එහෙනම් එක නමක් විතරක් දැනගත්තට මදි. ඒ නම් ඔක්කොම දැනගන්න. දෙවෙනි වර්ගය තරා පරිමාණය නැත්තම් තරා කෝදුව නැත්තම් ක්‍රම සූචක දත්ත. එතන දාමු දත්ත කියලා. ක්‍රම සූචක දත්ත. තුන්වෙනි වර්ගය ප්‍රාන්තර පරිමාණය එහෙම නැත්නම් අන්තර් කෝදුව. අන්තර් කෝදුව. හතරවෙනි වර්ගය අනුපාත පරිමාණය එහෙම නැත්නම් අනුපාත කෝදුව.
අනුපාත කෝදුව. දැන් මේ එකින් එක ආපෞසරයක් වර්ග කරගෙන යන්. මේ ලියාගත තැන පැත්තකින් දාගන්න ඔයා 1යි 2යි ගුණාත්මක දත්ත 3යි 4යි සංඛ්‍යාත්මක දත්ත. මේ දෙන්න අයිති වෙන්නේ මේ දෙන්න ඉලක්කම් වලින් මැනිය හැකි. ප්‍රාන්තර පරිමාණයත් ඉලක්කම් වලින් මනින්න පුළුවන්. අනුපාත පරිමාණයත් ඉලක්කම් වලින් මනින්න පුළුවන් ඒවා. එහෙනම් ඒවා සංඛ්‍යාත්මක හේවත් ප්‍රමාණාත්මකයි. උඩ දෙන්න ඉලක්කමකින් මනින්න බෑ. ඒ නිසා ඒවා ගුණාත්මකයි. හරි. ඒකේ පළවෙනි එක ලියා ගමු. නාමික මිනුම් පරිමාණය නැත්තම් නාම කෝදුව නැත්තම් ප්‍රවර්ග විචල්්‍ය. ඒ නම් තුනටම සමාන වැදගත්කමක් දෙන්න. පළවෙනි එක ගෙනාගෙන ලියා ගමු. එතකොට කිසියම් උපලාක්ෂණිකයක් ගත්තාම ඒ විචල්්‍යයට එකිනෙකට වෙනස් ප්‍රතිඵල තියෙනවා. වෙනස් ප්‍රතිඵල එකකට වඩා වෙනස් ප්‍රතිඵල තියෙනවා නන්නේ විචල්්‍යයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක නියතයක්නේ. ඒවා අපි පහුගියකේ කතා කළා. එතකොට ඒක විචල්්‍යයක් එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙනවා. ඒවා හඳුනගන්න පුළුවන්. එහෙනම් වෙන වෙන ගොඩවල් ගැහිවිය හැකි. ගොඩවල් ගහනවා මිසක් අපිට මීට වඩා මේක හොඳයි මේක හොඳ අඩුයි කියන්න බෑ. හැම එකම සම මට්ටමේ. වෙන් කර ගැනීමට ගොඩවල් ගහනවා විතරයි. දැන් අපට උදාහරණ තමයි අපේ දෙපාර්තමේන්තුවේ එවැනි දත්ත තමයි මොකක් හරි ෆෝම් එකක් පුරවනකොට නම පුරවනවා ඊට පස්සේ ස්ත්‍රී පුරුෂද කියලා පුරවනවා. එතකොට ඊළඟට ජන වර්ගය අපිට කියන්න බෑ මේ ජන වර්ගයට වඩා මේක හොඳයි කියලා. ආගම මීට වඩා මේක හොඳයි කියන්න බෑ. ඊට පස්සේ උපාධිය ගත්තාම උපාධි මට්ටම කියලා කියන්නේ BA උපාධි, BSc උපාධි, BCom උපාධි කියලා උපාධි වර්ග කරනවා. අපිට කියන්න බෑ BCom එකට වඩා අරක ලොකුයි ඊට වඩා මේක ලොකුයි. එහෙම කියන්න බෑ. එන්නේ වගේ තමයි. අයිනම් පළවෙනි එක ගැන ලියා ගමු. කිසියම් උපලාක්ෂණිකයකින් ජනනය වන තොරතුරු නැත්තම් ජනනය වන දත්ත තොරතුරු නෙවෙයි දත්ත එකිනෙකට වෙනස් ගොඩවල් වලට වෙන් කළ හැකි නමුත් එකිනෙකට වෙනස් ගොඩවල් වලට වෙන් කළ හැකි නමුත් ඒවායේ වැදගත්කම අනුව පෙළ ගැස්වීමක් කළ නොහැක. ඒවායේ වැදගත්කම අනුව පෙළ ගැස්වීමක් කළ නොහැක. එවැනි දත්ත මෙම කාණ්ඩයට අයත් වේ. එම දත්ත මෙම කාණ්ඩයට අයත් වේ. හොඳයි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි මෙහෙම ගන්න පුළුවන් නාම කෝදුවට නැත්තම් ප්‍රවර්ග විචල්්‍ය සඳහා අපි හිතමු අපි පුරවනවා මොනවා හරි අයිදුම් පත්‍රයක්. මම පොඩ්ඩක් මේ හරි මකන්න. අයිදුම් පත්‍රයක් පුරවනවා ඔයගොල්ලන්. විභාගයකට දාන්න හරි රැකියාවකට ලියන්න හරි. එතකොට ඉස්සෙල්ලාම නම තියෙනවා. ඒක එක් එක්කෙනාට පොදු දෙයක් මිසක ඒක විශේෂී තත්ත්වයක්. තමාගේ නම විශේෂී. ඒක මධ්‍යයන්නේ හොයන්න මාතේ ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඊට පස්සේ දෙනවා දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි එක ස්ත්‍රී පුරුෂ බව. ස්ත්‍රී පුරුෂ බව කියලා ඉස්සර දෙනවා පළවෙනි ප්‍රශ්නෙට ස්ත්‍රී දෙවෙනි එකට දෙනවා පුරුෂ කියලා අපට මෙහෙම ඉස්සරහින් කොටුවක් ගහලා 1 2 කියලා තියෙනවා. ඔය එකෙන් 1 හරි 2 හරි කව කරන්න කියලා. එතකොට පිරිමි අය 2 කව කරනවා. ස්ත්‍රී අය 1 කව කරනවා. මේක දැන් අපි දන්නවා මේ නම් වශයෙන් අපට බෑනේ දත්ත එකතු කරලා පරිගණකගත කරලා සාරාංශගත කරන්න බෑනේ. ඒ නිසා අපි ඔක්කොම data කෝඩින් නේ කරන්නේ. කෝඩ් එකට තමයි ස්ත්‍රී නම් 1 කව කරයි පුරුෂ නම් 2 කව කරයි.
හැබැයි ඉලක්කම පැවරුවට මේ ඉලක්කමේ සංඛ්‍යාත්මක වටිනාකමක් නැහැ. අපි දන්නවා සංඛ්‍යාත්මක නම් එකට එකක් එකතු කරපුවාම සමානයි දෙකට. ඒතර මේකේ එකේව දෙන්නෙක් එකතු කරාම සමානයි දෙක වෙන්නේ නැහනේ. ස්ත්‍රීන් දෙදෙනෙක් සමානයි පුරුෂයෙක් කියලා සමීකරණයක් එනවද නැහනේ. එමෙන්නේ නැහැ. එහෙනම් සංඛ්‍යාත්මක අගයක් පවරන්න පුළුවන් මේ නමට විතරයි. අඳුරා ගැනීම සඳහා පමණක් ඉලක්කමක් දානවා. එමෙ ඉලක්කමේ ප්‍රමාණාත්මක වටිනාකමක් නැහැ. ඒකයි නමට පමණක් ඉලක්කමක්. එකයි නාමික පරිමාණය නාම කෝදුව නැත්තම් වර්ග කර ගැනීම සඳහා විතරක් කේතයක් දෙනවා අපට. එන්නවා එතකොට ප්‍රවර්ග විචල්ය. ප්‍රවර්ග විචල්ය. තව අපි ගත්තොත් එහෙම දෙවෙනියට එන ප්‍රශ්නය දෙවෙනියට අහනවා අපි හිතමු ඔබගේ ජන වර්ගය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නේ අපි අයිදුම් පත්‍රයක් පිල් කරගෙන යනකොට තුන්වෙනියට අහනවා ඔබගේ ජන වර්ගය. ජන වර්ගය කියලා දානවා 1 සිංහල 2 දෙමළ 3 මුස්ලිම් 4 වෙනත් කියලා දුන්නා කියලා හිතමු. ඕකේ තියෙනවා එහෙ පහුදරයක් 1 2 3 4 කව කරන්න අදාළ එක කියලා. මේකෙත් අපිට පේනවා දෙකේවා දෙකක් එකතු කරොත් 4යි. නැත්නම් දෙක දෙකෙන් ගුණ කරපුවාම 4යි. ඒ වුණාට දෙමළ දෙන්නෙක් සමානයි වෙනත් එකක් වෙනවද නැහනේ. සිංහල 1 1 එකතු කරපුවාම දෙකක් වෙනවා. සිංහල දෙන්නෙක් එකතු වුණාම සමානයි දෙමළ වෙනවද නැහනේ. එහෙනම් එතකොට මේ ඉලක්කමකින් දෙන්නේ 9කට ඉලක්කමක්. ඉලක්කමක් තමයි කෝඩ් කරපුවාම. හැබැයි ඒවා ගණනය කරන්න මධ්‍යයන් හොයන්න ගන්න බෑ. පැහැදිලි ඇති. ඒ නිසා තමයි අපි ඒක නාම කෝදුව කියලා කියන්නේ. එහෙනම් උදාහරණ විදිහට ලියා ගන්න ස්ත්‍රී පුරුෂ භව ජන වර්ගය ඊගාවට අවුරුද්දට දෙන නම දැන් අපි දිනනවා 2000 2020 2021 2022 කියලා මේ අවුරුදු වලට නම් දෙනවා. මේවා නම් විතරයි. මේ ඉලක්කමෙන් කිසි වෙනාර්ථයක් නැහැ. මේ වගේම තව අවුරුද්දක් තමයි මේ. මේ වගේම තව අවුරුද්දක් මේ. ඒවා නම් විතරයි ඉලක්කම් වුණාට. එතකොට යමක් එකිනෙකින් වෙන්කොට හඳුනා ගැනීම සඳහා නම වෙනුවට අගයක් පවරනවා. එන්නේ එවැනි විචල්යන් තමයි නාම කෝදුව හෙවත් ප්‍රවර්ග විචල්යන් කියලා කියන්නේ. එතකොට හඳුනා ගැනීම සඳහා ගොඩවල් ගැසීම සඳහා වෙන වෙන කේත එක්කෝ සංඛ්‍යාත්මක අගයක් එක්කෝ වචන ටිකක් දෙනවා. වටිනාකම අනුව නෙවෙයි මේ පෙළ ගස්සලා තියෙන්නේ. මේ හා සමාන වටිනාකමක් මේකේ තියෙනවා. ඒ හා සමාන වටිනාකමක් මේක තියෙනවා. පෙළ ගස්සනවා. ඉතින් කවුරු හරි එකක් උඩට දාන්න එපා. එහෙම දැම්ම මිසක අනුපිළිවෙලකට පෙළ ගැස්වීමකට වටිනාකම උන පෙළ ගැස්වීමක් කරන්න බෑ. ඒවා තමයි නාම කෝදුවට හෙවත් ප්‍රවර්ග විචල්යන්ට නැත්නම් නාමික පරිමාණයට අයිති වෙන්නේ. දැන් දෙවෙනි වර්ගය ලියා ගමු. ප්‍රාන්තර පරිමාණය නැත්නම් ප්‍රාන්තර නෙවෙයි තරා පරිමාණය නැත්නම් තරා කෝදුව ක්‍රම සූචක දත්ත. ඒ තුනම එකම දේ කියන්නේ. ඒවත් එතකොට පෙන්වන්නා වූ වෙනත් ලක්ෂණ අනුව පෙන්වන්නා වූ වෙනත් ගුණාංග අනුව වෙන් කර ගැනීම සඳහා වර්ග කරනවා. හැබැයි වැදගත්කම අනුව පෙළ ගැසීමක් කරන්නත් පුළුවන්. සංඛ්‍යාත්මක අගයකින් මනින්න බෑ. රයිට් මෙහෙම ලියන්න. සංඛ්‍යාත්මක අගයකින් මැනිය නොහැක. සංඛ්‍යාත්මක අගයකින් මැනිය නොහැක. වෙන්කොට හඳුනා ගැනීම සඳහා වෙන්කොට හඳුනා ගැනීම සඳහා වර්ග කළ හැකි මෙන්ම වැදගත්කම අනුව නැත්නම් වටිනාකම අනුව
පෙළ ගැස්වීමක් සිදු කළ හැක. පෙළ ගැස්වීමක් සිදු කළ හැක. අපි කියන්නේ රෑන්ක් කරනවා කියලා. මෙයා තමයි පළවෙනිය. දැන් අපිට පුළුවන් ඔය වාර විභාගයක ඉස්කෝලේ වාර විභාගයක් තියලා අපි වෙනිය හොයනවා. මෙයා තමයි පළවෙනියා, මෙයා තමයි දෙවෙනියා, මෙයා තමයි තුන්වෙනියා. එතකොට ස්ථාන දෙනවා. අපි හිතමු සුනිල් කියන්නේ පළවෙනියා, නිමල් කියන්නේ දෙවෙනියා, කමලා කියන්නේ තුන්වෙනියා කියලා. 1 2 එකතු කරාන් සමානයි 3 තමයි. ඒ වුණාට සුනිලුයි නිමලුයි එකතු වුණාන් සමානයි කමලා වෙන්නේ නැහනේ. හැබැයි අර 1 2 3 වෙන් කරලා තියෙන්නේ විභාගයේ ගත්ත ප්‍රතිඵල අනුව අනිත් අයට සාපේක්ෂව මෙයා තමයි ඉදිරියෙන් ඉන්න ළමයා. එයාගේ ප්‍රගතිය අනුව. ඊට පොඩ්ඩක් ලකුණු 2 3ක් අඩු වෙන්න පුළුවන් දෙවෙනියා. ඊට පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් තුන්වෙනියා. එතකොට පෙළ ගැස්වීමක් කළ හැකි සංඛ්‍යාත්මක අගයකින් මනින්න බෑ. රෑන්ක් කරනවා කියන්නේ ඒකයි. right. ඒතර උදාහරණයක් අපි දැම්මොත් එහෙම උදාහරණයට ගන්න පුළුවන් වෙළඳ භාණ්ඩ උදාහරණ ලියන්න වෙළඳ භාණ්ඩයක් පිළිබඳව ඇති පාරිභෝගික කැමැත්ත. වෙළඳ භාණ්ඩයක් පිළිබඳව ඇති පාරිභෝගික කැමැත්ත. ඔන්න දෙනවා වර්ණ ටික. ඉතා කැමැති නැත්නම් ඉතාමත් කැමැති දෙවෙනි උත්තරය කැමැති තුන්වෙනි උත්තරය තරමක් කැමැති හතරවෙනි එක වෙනසක් නැත මට ඒකත් එකයි වෙන ඒවත් එකයි දැන් දෙනවා මේ විදිහට අපට සාරාංශගත කරගන්න ඕන හින්දා කෝඩ් ටික මේක 1 මේක 2 මේක 3 මේක 4 අදාළ කේතේ කව කරන්න කියලා. දැන් ඔයගොල්ලන්ට මතකයි දැන් මේ ඊයේ පෙරේදා කුෂිකර්ම සංගායනට අදාළ පුහුණු පන්ති කළා. එතකොට අදාළ එක ටික් කරන්න කියලා තිබ්බා. සමහර ඒවා තිබ්බා නාමික පරිමාණ ඒවා. සමහර ඒවා තිබ්බ තරහා පරිමාණ ඒවා. වැදගත්ම එක උඩට ඊළඟ එක දෙකට ඔහම තෝරන්න කියලා. හරි. එහෙනම් ඔය දෙකම යන්නේ ගුණාත්මක දත්තවලට. තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එක ප්‍රාන්තර පරිමාණය. එහෙම නැත්නම් ඒක අපි කියනවා අන්තර් කෝදුව. ප්‍රාන්තර පරිමාණ. මේක සංඛ්‍යාත්මක මනින්න පුළුවන්. ප්‍රාන්තර පරිමාණ. නැත්නම් අන්තර් කෝදුව. එතකොට සංඛ්‍යාත්මකව මැනිය හැක ඉලක්කමක් දෙනවා මේකට. හැබැයි ඊළඟ කාරණාවේ එකක් අනෙකමෙන් කී ගුණයක් දැයි කිව නොහැක. බොහොම අඩු උදාහරණ කීපයක් මේකට තියෙන්නේ. මොකද උෂ්ණත්වය ෆැරන්හයිට් උෂ්ණත්වය සෙල්සියස් උෂ්ණත්වය වගේ ඒවා තමයි මේකට උදාහරණයක් ගන්න. ඒ කියන්නේ දැන් යම් අගයක් දෙනකොට මනින්න පටන් ගන්න මිනුම් පරිමාණය බිඳුවේ ඉඳන්නේ. බිඳුවේ ඉඳන්නේ මනින්න පටන් ගන්න. ඔය බිඳුව කිව්වහම බිඳුව වීම নিরপেক্ষ ශුන්‍ය নিরপেক্ষ ශුන්‍ය සාපේක්ෂ ශුන්‍ය කියලා අවස්ථා දෙකක් තියෙනවා. දැන් ෆැරන්හයිට් උෂ්ණත්වමානයේ බිඳුව තියෙන්නේ කොහෙද? සෙල්සියස් උෂ්ණත්වමානයේ බිඳුව තියෙන්නේ කොහෙද? ඒවැ බිඳුව හදලා තියෙන්නේ ජලයේ ත්‍රිකලක්ෂයන්. ජලය
ද්‍රව ජලය ඝන ජලය ඒ කියන්නේ අයිස් බවට පත් වෙන උෂ්ණත්වය. ජලය සිසිල් කරගෙන ගියොත් එහෙම ද්‍රව තිබිලා අයිස් බවට පත් වෙනවා. අන්නේ උෂ්ණත්වයට අපි කියලා තියෙනවා සෙල්සියස් වලින් 0යි කියලා. එතකොට උෂ්ණත්වය 0 වුණාට 0ට වඩා අඩු තව උෂ්ණත්ව නැද්ද? තියෙනවා. ඊට වඩා අඩු බිඳු නැහැ. right. අපි හිතුවොත් මේම දැන් මේක උදාහරණය තව මම පැහැදිලි කරන්න මෙහෙම දෙයක් ගන්නම්. සෙල්සියස් අංශක 40යි සෙල්සියස් අංශක 80යි අපි දැන් ජලය උණු කරගෙන යනකොට ජලය සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වයේදී තියෙන්නේ වාජනයකට දානකොට 30 28 අපි ඒ ඉන්න පරිසරයේ උෂ්ණත්වය. ඒ වෙලාවේදී පරිසර උෂ්ණත්වය බැනගන්න පුළුවන් ජලයට දැම්මත් එළිය තිබුණත් උෂ්ණත්වමානය අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ ජලයේ කාලයක් තිබුණ පරිසරයේ තිබ්බ ජලය නම්. ඔන්න එක අවස්ථාවක තියෙනවා උෂ්ණත්වය ඉහළ ගිය අවස්ථාවකදී රත් කරගෙන යනකොට සෙල්සියස් 40 උෂ්ණත්ව මාපාංකය පෙන්වනවා අපිට. උෂ්ණත්වය සෙල්සියස් 40යි. තව ටිකක් රත් කරලා ගියාම 80යි. ඒකෙන් කීයටවත් කියවෙන්නේ අපි දන්නවා ඉලක්කම ඉන්නම් 40යි 40යි 40 ඒවා දෙකක් 80යිනේ. ඒ වුණාට මේ 40 මෙන් දෙගුණයක උෂ්ණත්වයක් 80 දී දැනෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතයි ඇයි එහෙම කියලා. ඒකට හේතුව මේකයි. දැන් ඔය උෂ්ණත්වයේ নিরপেক্ষ ශුන්‍ය කියන්නේ කීයද? කෙල්වින් බිඳුව. කෙල්වින් තමයි නියම උෂ්ණත්වයමයි. එතකොට ඊට වඩා පහළ උෂ්ණත්ව හම්බෙලා නැහැ මේ ලෝකේ තවම. කෙල්වින් බිඳුව තමයි නියම බිඳුව කියන්නේ. එතකොට කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් නම් -273ට. ඒ කියන්නේ සෙල්සියස් වල ඍණ උෂ්ණත්ව තියෙනවා කියන්නේ එහෙනම් අර හරි බිඳුව නෙවෙයිනේ. ඊට වඩා අඩු උෂ්ණත්ව තියෙනවනේ. ඒතර කෙල්වින් කරලා බැලුවොත් එහෙම ඕනෑම උෂ්ණත් සෙල්සියස් එකක් කෙල්වින් කරන්න කියන්නේ 273ක් එකතු කරන්න ඕන. සෙල්සියස් 40යි කියලා කියන්නේ කෙල්වින් නම් 273ට 40ක් එකතු කරපුවාම එන උත්තරේ. ඒ කියන්නේ 3යි 4යි 7යි 11න් එකක් ඉතුරුයි 2යි 313යි කෙල්වින්. කෙල්වින් ලියනකොට මේ බිඳුවක් දාන්නේ නැහැ. එතකොට සෙල්සියස් 80යි කියන්නේ 273ට 80ක් එකතු කරනවා. එතකොට එනවා 3යි 8යි 7යි 15න් 5යි එකක් ඉතුරුයි 3යි 353යි. දැන් මේක අපි ප්‍රස්ථාරය ඇඳලා බැලුවොත් පෑනක් දැන් ලියවෙන්නේ නැති වීගෙන වගේ එනවා. මෙන්න සෙල්සියස් 40ට ගැලපෙන ප්‍රස්ථාරය. මේ තියෙන කෙල්වින් උදේ කෙල්වින්. අපි ගමු 50 100 මදි වේද 300. 100 ගමු 100 200 300 400 කෙල්වින් 400. තර සෙල්සියස් 40 කියන්නේ කෙල්වින් නම් 313යි. 313 කියන්නේ මෙන්න මෙච්චරක් විතර උසයි. සෙල්සියස් 80යි කියන්නේ 353යි. 350 මේ මැද ඊට වඩා පොඩ්ඩක් කියලා ඔන්න ඔච්චරයි යා උස. මේ තියෙන්නේ සෙල්සියස් 80. දැන් ඇත්තටම මෙයා වගේ දෙගුණයක් ලොකුද? නෑ බොහොම පොඩි වෙනසයි තියෙන්නේ. බොහොම පොඩි වෙනසයි. নিরপেক্ষ ශුන්‍යයෙන් පටන් ගන්නා පරිමාණයන් නම් තියෙන්නේ අන්න ඒවා තමයි අනුපාත පරිමාණ. අපේ භාවිතයේ ලේසි සඳහා මැදට බිඳුවක් දාගන්නවා. වැඩිපුර අපට ඍණ උෂ්ණත්ව හම්බ වෙන්නේ නැහැනේ මේ පරිසරය තුල. අපි ජීවත් වෙන පරිසරය තුල ඍණ උෂ්ණත්වයෙන් හම්බ වෙන්නේ නැහැ.
ඒ හින්දා උෂ්ණත්වමානය හදලා තියෙන්නේ අපට නිතර දකින කියන ඒවා මැනගන්න විතරයි. නිරපේක්ෂ ශුන්‍යයකින් නෙවෙයි ජලය බිඳෙන උෂ්ණත්වයට බිඳුව දාගෙන එතනින් එහාට විතරක් මේ පැරන්හයිට් සෙල්සියස් උෂ්ණත්වමාන හදලා තියෙන්නේ. හරි. ඒතර 273 කියන්නේ මේ 250 275 මේ හරියනේ. ඔන්න ඔය හරියන් දහම මෙන්න මේ හරියට බොරුවට බිඳුව දාගත්තා නම් දැන් අපට පේනවා දැන් නම් මේ වගේ දෙකක් මෙයා ලොකුයි වගේ පේනවා. ඒ ඇත්ත බිඳුවෙන් මනින්න පටන් ගන්න නෙවෙයි. මැදට බිඳුවක්. ඒවට කියන්නේ සාපේක්ෂ ශුන්‍යයන් කියලා. එතකොට කිසියම් පරිමාණයක් හදලා තියන්නේ සාපේක්ෂ ශුන්‍යයක් පදනම් කරගෙන නිරපේක්ෂ ශුන්‍යයක් නෙවෙයි. අන්නේ පරිමාණයෙන් ලැබෙන්නේ අපට ප්‍රාන්තර පරිමාණයේ දත්ත. එහෙම නැත්නම් අන්තර් පරිමාණය අන්තර් කෝදුවේ දත්ත. උදාහරණයක් විදිහට ගන්න තියෙන්නේ ඔය ෆැරන්හයිට් උෂ්ණත්ව හා සෙල්සියස් උෂ්ණත්ව. කෙල්වින් උෂ්ණත්ව කියන්නේ අනුපාත පරිමාණ. අන්න ඒවා හොඳ. මේ වගේ කීයක් මෙයා ලොකුද කියලා කියන්න පුළුවන්. alright. එහෙනම් මේම ලියා ගන්න ඊගාවට. සාපේක්ෂ ශුන්‍යයකින් ආරම්භ කොට යම් පරිමාණයකට මැනීමෙන් ලබා ගන්නා දත්ත ප්‍රාන්තර පරිමාණය එවත් අන්තර්කෝදුව නැමැති පරිමාණයට අයිති වේ. මේවා සංඛ්‍යාත්මකව ලැබුණද නැත්නම් මේ සඳහා සංඛ්‍යාත්මක අගයන් ලැබුණද එකක් අනිකමෙන් කී ගුණයක් දැයි කිව නොහැක. උදාහරණ සෙල්සියස් උෂ්ණත්ව ෆැරන්හයිට් උෂ්ණත්ව. ඇයි ඒකට හේතුව කියලා යටින් අපි ඕනනම් ලියා ගමු. උෂ්ණත්වය මනින නිරපේක්ෂ ශුන්‍යයකින් ආරම්භ වන ඒකකය වන්නේ කෙල්වින් උෂ්ණත්වයයි. සෙල්සියස් හා ෆැරන්හයිට් උෂ්ණත්වමාන සකසා තිබෙන්නේ ජලය මිදෙන උෂ්ණත්වය ශුන්‍ය ලෙසගෙනය. ෆැරන්හයිට් හා සෙල්සියස් වලින් එම උෂ්ණත්වය ශුන්‍ය ලෙස සැලකුවද එහි සැබෑ උෂ්ණත්වය කෙල්වින් 273කි. එබැවින්
සෙල්සියස් 80 සෙල්සියස් 80 සෙල්සියස් 40 මෙන් දෙගුණයක් නොවේ. හැබැයි උෂ්ණත්වයේ අපට එහෙම දෙගුණයක් දැනෙන්නේ නැහැ. දෙගුණයක් නොවේ. එම උෂ්ණත්වයන් වල කෙල්වින් උෂ්ණත්ව සැලකුවහොත් පිළිවෙලින් එම උෂ්ණත්වවල කෙල්වින් උෂ්ණත්ව සැලකුවහොත් පිළිවෙලින් මෙයා හැදෙන හැටි පාන්න 273 ධන 40 සමානයි 313යි කෙල්වින්. මෙයා හැදෙන හැටි බලන්න 273 ධන 80 353යි කෙල්වින්. මෙන්න මේක තමයි හැබෑම උෂ්ණත්ව. සෙල්සියස් 40 කියන්නේ හැබෑවටම නම් කෙල්වින් 313ට, සෙල්සියස් 80 කියන්නේ හැබෑවටම නම් කෙල්වින් 353ට. දැන් මේක බාර් chart එකක් ඇඳලා බැලුවොත් දැන් ඔබට පේනවා මේ තීරුව මෙයා වගේ දෙගුණයක් උස නැහැ. පොඩ්ඩයි කොට. කොහොම පොඩි වෙනසක් තියෙනවා. අර මැදින් බිඳුව දාලා බැලුවාම මේක කොටේ වගේ මේක දෙකක් ලොකුයි වගේ පේනවා. අන්න එහෙම নিরপেක්ෂ ශුන්‍යයකින් නොවි අතරමැද කොහේ හරි තැනකට බිඳුවක් දාලා ඉන් උඩට පරිමාණයක් හදාගෙන මිනුම් උපකරණයක් හැදුවොත් ඒකෙන් මනිනේවා තමයි මේ යන්නේ ප්‍රාන්තර පරිමාණයට. එහෙම නැත්නම් අන්තර් කෝදුවට යන්නේ. එතකොට අපට මුණ ගැහෙන මේ අපි වැඩ කරන ලෝකේ අපට අහුවෙන්නේ කෙල්වින් සෙල්සියස් උෂ්ණත්වමානයෙන් එන පාඨාංකයි ෆැරන්හයිට් පාඨාංකයි තමයි ওই දෙක අපට ලැබෙන්නේ. දැන් යනවා අන්තිම එකට අනුපාත පරිමාණ. අනුපාත පරිමාණය නැත්නම් අපි කියනවා අනුපාත කෝදුව. අන්න ඒවා සියල්ලම මොනවද? নিরপেක්ෂ ශුන්‍යයකින් පටන් ගන්නට පරිමාණ. ඒතර කෙල්වින් උෂ්ණත්වයකින් යමක් මැන්නොත් අන්න ඒක අනුපාත පරිමාණ. ඊගාවට අපි බර උස කාලය අපි මයින්නවා තාත්තගේ බරයි පුතාගේ බරයි. තාත්තගේ බර කිලෝ 60යි පුතාගේ බර කිලෝ 30යි. දැන් කියන්න පුළුවන් අපට මේ තාත්තගේ බර මේ පුතාගේ බර මෙතෙන්දි බර කියන එක මයින් තරාදිය ස්කන්ධයන් නොදැම්මොත් තරාදියේ ස්කන්ධයන් නොදැම්මොත් බිඳුවයි. ඒක ඇත්ත බිඳුව. নিরপেක්ෂ ශුන්‍ය මොනවා හරි මේ පෑන පොඩි පොඩි දේ දාගෙන ලොකුනොත් තමයි নিরপেක්ෂ බිඳුවේ ඉඳන් ටික යාගේ පාඨාංකය වැඩි වෙන්න පටන් ගන්නවා. කිසියම් ස්කන්ධයක් නොදැම්මොත් බිඳුවයි. දැන් අතෙන්දි එහෙම නෙවෙයිනේ. සෙල්සියස් බිඳුව දාලා තියන්නේ උෂ්ණත්වයක් තියෙද්දිනේ. ඇයි අපි දන්නවනේ දැන් ජලය මිදුණාට පෙට්‍රල් මිදෙන්නේ නැහනේ. ඩීසල් මිදෙන්නේ නැහනේ. ඒ වුණොත් එහෙම වාහන දුවන්න වෙන්නේ නැහැ. ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වෙනවා අපි කියනවානේ ද්‍රවාංකය කියලා. ද්‍රවාංකය. දැන් සමහර අවස්ථාවට නුවරඑළියෙම සෙල්සියස් ඍණ 1 2 වෙන වෙලාවල් තියෙනවා. පොල් තෙල් මිදෙනවා. ජලය මිදෙනවා. අයිස් වැටෙනවා. හැබැයි වාහන දුවනවා. ඇයි? ද්‍රව විදිහට පෙට්‍රල් ටික ටැංකියේ තියෙනවා. ඒවා ඝන වෙලා නැහැ. ඩීසල් ටික ද්‍රව විදිහට ටැංකියේ තියෙනවා. ඝන වෙලා නැහැ. එහෙනම් ඒයි තව ද්‍රව මට්ටමේ පදාර්ථ පවතිනවා කියන්නේ තව උෂ්ණත්වයක් තියෙනවා. ජලයට තමයි මිදිලා තියෙන්නේ. ඉතින් ජලය මිදුනට බිඳුව දාගෙන මැන්නට හරියන්නේ නැහැ. බාහිර පරිසරයේ තව බිඳුව නොනේවා තියෙනවා. ඒතර নিরপেක්ෂ ශුන්‍ය කියන්නේ හැම එකම ඝන වෙන උෂ්ණත්වය. ඒක තමයි নিরপেක්ෂ උෂ්ණත්වය කියලා එකට කියන්නේ අපි. හොඳයි ඉන් එහාට මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට ප්‍රමාණාත්මක මැනිය හැකියා මෙන්ම එකක් අනිකමෙන් කී ගුණයක් දැයි කිව හැකි. අනුපාතය කියන්නේ ඒකටනේ. දැන් අපිට පුළුවන් අනුපාතයක් හදන්න තාත්තගේ පුතයි. කොහොමද? පුතා 30යි
තාත්තා 60යි කියන්නේ කැපිලා ගියාම අනුපාතය 1ට 2යි. පුතාගේ තාත්තගේ බර අතර අනුපාතය 1ට 2යි. ඇයි নিরপেක්ෂ සැබෑම ශුන්‍යකින් පටන් ගන්න මැනපු හින්දා එකක් අනික වගේ කීයක්දයි කියන්න පුළුවන්. එන්නේ වාට තමයි අනුපාත පරිමාණයේ දත්ත කියලා කියන්නේ. නැත්නම් අනුපාත කෝදුවට අයත් දත්ත කියලා කියන්නේ එහෙමයි. අපි තාම මොකුත් ලියාගත්තේ නැහනේ. ලියාගත්තද මට දැන් මතක නැහැ මම කතා කරනවා. ලියාගත්තේ නැහැ කියලා හිතාගෙන මම කියනවා. අනුපාත පරිමාණ ප්‍රමාණාත්මකව මැනිය හැකි මෙන්ම එකක් අනෙකමෙන් කී ගුණයක් දැයි ඉව හැකි පරිමාණයකින් ලබා ගන්නා මිනුම් අනුපාත පරිමාණය හෙවත් අනුපාත කෝදුවට අයත් දත්ත ලෙස හැඳින්වේ. දත්ත ලෙස හැඳින්වේ. මෙහිදී එම පරිමාණය নিরপেක්ෂ ශුන්‍යයකින් ආරම්භ වී තිබිය යුතුයි. එහෙම වුණොත් විතරයි ওই වැඩේ වෙන්නේ. নিরপেක්ෂ ශුන්‍යයකින් ආරම්භ වී තිබිය යුතුයි. උදාහරණ උස බර කාලය ආදී සියල්ල ගන්න පුළුවන්. කෙල්වින් උෂ්ණත්වය ඒකත් ලියා ගමු. කෙල්වින් උෂ්ණත්වය අන්න ඒවා নিরপেක්ෂ ශුන්‍යයකින් පටන් ගන්නෙ. ඒවට කියනවා අනුපාත පරිමාණයේ දත්ත. එතකොට කිසියම් සර්වේ එකකදී හරි මිනුම් උපකරණයකදී ලැබෙන දත්ත අනුපාතයේ දත්ත තමයි ඉහළම ක්වොලිටි දත්ත කියලා අපි ගන්න. ඉහළම මට්ටමේ ඉහළම ගණයේ දත්ත තමයි අනුපාත පරිමාණයේ දත්ත. අන්න ඒවා සංඛ්‍යානේ මධ්‍යයන්නේ හොයන්න අපකිරණය හොයන්න විචලතාව හොයන්න ගන්න පුළුවන්. අර ප්‍රාන්තර පරිමාණයේවත් මධ්‍යයන්නේ හොයන්න පුළුවන්. ඒ හැබැයිම අගයන් නෙමෙයි අපට ලැබෙන්නේ. එතකොට ඉහළම වටිනාකමක් තියෙන දත්ත විදියට වැටෙන්නේ ඔය පරිමාණ වලින් අනුපාත පරිමාණ. right. තව එක අවස්ථාවක් තියෙනවා කතා කරන්න. ඒතර අනුපාත පරිමාණයයි ප්‍රාන්තර පරිමාණය දෙකම ප්‍රමාණාත්මක දත්ත, නාමික පරිමාණයයි තරා පරිමාණය දෙක ගුණාත්මක දත්ත. right. දැන් ඔය ප්‍රමාණාත්මක දත්ත පුළුවන් අපට තවත් වර්ග දෙකකට බෙදන්න. ප්‍රමාණාත්මක දත්ත විවික්ත හා සන්තතික. විවික්ත හා සන්තතික කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. විච්ඡින්න හා අවිච්ඡින්න කියලා කියනවා අපි ඒකට. විච්ඡින්න හා අවිච්ඡින්න. මේකට කියනවා විච්ඡින්න. එතන ඉන්න ජයන්න වගේ ඔන්න ඔහම. විච්ඡින්න මෙයාට කියන්නේ අවිච්ඡින්න. අවිච්ඡින්න. මේ කියන්නේ නොකැඩුන කියන එක තමයි අවිච්ඡින්න කියන එකේ තේරුම. චින්න කියලා කියන්නේ විච්ඡින්න කියන්නේ මගදී කැඩිලා. ආයකවට පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ මාතෘකාව ලියා ගන්න. ප්‍රමාණාත්මක දත්ත වර්ගීකරණය. ප්‍රමාණාත්මක දත්ත වර්ගීකරණය. ප්‍රමාණාත්මක දත්ත වර්ගීකරණය. ප්‍රමාණාත්මක දත්ත ආකාර දෙකකට වර්ග කළ හැකියි. ආකාර දෙකකට වර්ග කළ හැකියි.
එක විවික්ත දත්ත විච්ඡින්න දත්ත. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා discrete කියලා. discrete data. දෙවෙනි එක සන්තතික නැත්නම් අවිච්ඡින්න දත්ත. continuous data කියලා අපි ඒවට කියනවා. continuous data. දැන් කොහොමද කිසියම් විචල්යකට හිමි කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ බිංදුව 1 2 3 වගේ පූර්ණ සංඛ්‍යාව විතරක් නම්. නැත්තම් සංඛ්‍යා රේඛාව ගත්තාම සංඛ්‍යා රේඛාවේ තියෙනවා බිංදුව 1 2 3 4 කියන අගයන්. දැන් මම ඔයගොල්ලන්ගෙන් අහගෙන යනවා ප්‍රශ්නයක්. ඔබට සහෝදර සහෝදරියෝ කී දෙනා ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? එක එක්කෙනා හිතා ගියාම තනියෙන් තමා විතරක් එක ළමෙක් විතරක් ඉන්න ගෙදරක සමාජිකයෙක් නම් ඔබ නැත්තම් ඔබට ඉන්න දරුවෝ ගැන අහගෙන යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පොඩි ළමයි නෙවෙයි දැන් මෙතන ඉන්නේ. ඔබට ඉන්න දරුවන් සංඛ්‍යාව කියලා අහගෙන ගියාම තාම විවාහක වෙලා නැහැ. දරුවෝ නැහැ. එහෙම නැත්නම් විවාහක වුණා විතරයි තාම දරුවෝ නැහැ. බිංදුවයි කියන අයින්දි. එකයි කියන අයින්දි. දෙකයි කියන අයින්දි. මේ සංඛ්‍යා රේඛාවේ එතකොට මෙන්න මේ කියන අගයන් වලට විතරයි උත්තර හම්බ වෙන්නේ. ඒ අතර 2:00යි 2යි කාලයි 2යි 3 කාලයි කියන අය හම්බෙන්නේ නැහැ. අපි දරුවෙක් කියලා කියන්නේ මෙලොවට බිහුණාට පස්සේනේ දරුවෙක් කියලා කියන්නේ. එතකොට ත්‍රාය පුද්ගලෙක් එක්ක එහෙනම් බිංදුවයි එක්ක 1යි නැත්තම් 2යි නැත්තම් 3යි 4යි කියලා ඔය පූර්ණ සංඛ්‍යා පමණක් විතරක් නම් හිමි කරගන්න පුළුවන්. අන්න ඒවාට අපි කියනවා විවික්ත දත්ත කියලා. ඒවාට කියනවා විවික්ත දත්ත. අපි ගත්තොත් එහෙම දරුවෝ ගාන නෙවෙයි. ඔබගේ ඉන්න දරුවන්ගේ අර බර්ත් රෙකෝඩ් එකේ උපත් බර කොහොමද තිබුණේ? දරුවෝ එක්කෙනායි හරි දෙන්නයි හරි ඉන්න අය මගේ පළවෙනියාගේ 2.3යි. ඊළඟ එකේ 2.7යි. පූර්ණ හරියටම දෙකක් වෙච්ච කෙනෙකුත් අහු වෙන්න පුළුවන්. ඒතර මේ රේඛාවේ කිසියම් පරාසයක් තුල මේ ඕනෑම අගයක් හිමි කරගන්න දසමත් හිමි කරගන්න පුළුවන්, භාගත් හිමි කරගන්න පුළුවන්, පූර්ණත් හිමි කරගන්න පුළුවන් නම් ඒවට අපි කියනවා සන්තතික දත්ත. දැන් ප්‍රමත ව්‍යාප්තිය, ටී ව්‍යාප්තිය, කයි වර්ග ව්‍යාප්ති ඒ ඔක්කොම සන්තතික continuous variable. සම්භාවිතාවෙම කතා කරනකොට. ද්විපද ව්‍යාප්තිය පොයිසෝන් ඒවා විවික්තයි. ඒතර කොහොමද මේ තොරතුරු ජනනය වෙන්නේ? මම ඔබට කිව්ව ප්‍රමාණාත්මක දත්ත ජනනය වෙන්නේ ආකාර දෙකකින්. එක්ක ගණන් කිරීමෙන් නැත්නම් කිසියම් මිනුම් උපකරණයකින් කිරුම් මිනුම් ලබා ගැනීම කියලා මම කිව්වා. ඒතර මේ දරුවන් ගණන් එන්නේ ගණන් කිරීම. ගෙදරක ඉන්න සමාජිකව සංඛ්‍යාව ගණන් කිරීම. පාසලක ඉන්න ගුරුවරු සංඛ්‍යාව ගණන් කිරීම. ෆැමිලි වල්ලක තියෙන ගෙඩි ගණන ගණන් කිරීම. ඒ ඔක්කොම එන්නේ පූර්ණ සංඛ්‍යාව හෝ බිඳුව මේ මොනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බර මිනුම් උපකරණයක දාලා මැන ගැනීම. මීටර 100ක් දීමට ගත වන කාලය අහනවා. පීඩකයෝ ටිකක් තියලා එක එක්කෙනාට ට්‍රයිවින්ම අයිනවා. ඒතර තප්පර 11න් දුවයි 12න් දුවයි 11.5න් දුවයි 11.5යි 2න් දුවයි ඕනෑම දෙකක් අතර තව එක්කෙනෙක් ඉන්න පුළුවන්. හරි. ඒතර මිනුම් උපකරණයකින් කිරුම් මිනුම් ලබා ගැනීමෙන් ලැබෙන්නේ සන්තතික දත්ත ප්‍රමාණාත්මකයි. ගණන් කිරීමෙන් ලැබෙන්නේ විවික්ත දත්ත ප්‍රමාණාත්මකයි. නැත්තම් දෙගොල්ලම ප්‍රමාණාත්මකයි. විච්ඡින්න අවිච්ඡින්න කියන වචනේ දාන්න පුළුවන්. පේපර් වල ඒ නම අහලා තියෙනවා. සන්තතික විවික්ත කියලාත් අහලා තියෙනවා.
එහෙනම් මෙහෙම ලියාගමු ඉස්සෙල්ලාම විවික්ත දත්ත ගන්නවා. විච්ඡින්න දත්ත. විච්ඡින්න දත්ත ගන්න. සංඛ්‍යා රේඛාවක් මත පිහිටුවේ හැකි පූර්ණ සංඛ්‍යා ආගයන් පමණක් ලැබෙන. සංඛ්‍යා රේඛාවක් මත පිහිටුවිය හැකි පූර්ණ සංඛ්‍යා පමණක් ලැබෙන. එනම් 0 1 2 3 4 5 ආදී වශයෙන් තිත් පිළියක් දාන්නකෝ. වැනි සංඛ්‍යා ලැබෙන විචල්‍යයන් විවික්ත විචල්‍යයන් ලෙස හැඳින්වේ. විවික්ත විචල්‍යයන් ලෙස හැඳින්වේ. එතකොට නිවසක සිටින සමාජික සංඛ්‍යාව කියලා ගත්තොත් ගමක විචල්‍යයක් එක එක ගෙදෙට්ට යනවා. මේ ගෙදෙට්ට ගියාම 2යි, අර ගෙදෙට්ට ගියාම 5යි, අර ගෙදෙට්ට ගියාම 3යි, අර ගෙදෙට්ට ගියාම 1යි, අර ගෙදර හිස් ගයක් 0යි. එතකොට ඔය වගේ ඩේටා ටිකක් තමයි හම්බෙන්නේ. එතකොට නිවසක සිටින සමාජික සංඛ්‍යාව කියලා ගත්තොත් ඒක එතකොට ගුණාංගයක්. ලාක්ෂණිකයක්. ඒක ඉලක්කමකින් මැනිය හැකි. වෙනස් වෙනස් ඉලක්කම් එන හින්දා විචල්‍යයක්. එදා තියරි මතක ඇති පැහැදිලි කරා. එහෙනම් මේක විවික්ත මේ ලැබිලා තියෙන්නේ විවික්ත දත්ත මොනවා හරි විචල්යකටයි මේ ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. විචල්‍ය විවික්තයි ලැබිලා තියෙන ප්‍රතිඵලත් විවික්තයි. උදාහරණ දාන්න පුළුවන් නිවසක සමාජික සංඛ්‍යාව පාසලක සිටින ගුරුවරු ගණන ආදී වශයෙන් දාන්න පුළුවන්. ඉතින් ඔබට පැහැදිලි වෙයි. අවබෝධ කරගන්න පුළුවන්. කොහොමද මේ තොරතුරු ලැබෙන්නේ? ගණන් කිරීම නැමැති ක්‍රියාවලියෙන් විවික්ත තොරතුරු ජනනය වේ. නැත්නම් විවික්ත දත්ත ජනනය වේ. තොරතුරු කියන වචනේ වැරදිනේ නේද? මං එදා ඉගෙනුවා. එකතු කරන්නේ දත්ත. එතකොට ගණන් කිරීම නැමැති ක්‍රියාවලියෙන් විවික්ත දත්ත ජනනය වේ. දැන් අපි යනවා සන්තතික දත්තවල. සන්තතික දත්ත මොනවද ඒ කියන්නේ? කිසියම් පරාසයක් තුල ඕනෑම අගයක් පූර්ණ සංඛ්‍යාව විතරක් නෙවෙයි. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, භාගයක් වෙන්න පුළුවන්. right. කිසියම් පරාසයක් තුල ඕනෑම අගයක් හිමි කරගත හැකි විචල්‍යයන් සන්තතික විචල්‍යයන් ලෙස හැඳින්වේ. නැත්නම් අවිච්ඡින්න විචල්‍යයන්. ඒතොර එම විචල්‍යයන් සඳහා ලැබෙන්නේ සන්තතික දත්ත. එවැනි විචල්‍යයන් සඳහා ලැබෙන අගයන් සන්තතික දත්ත ලෙස හැඳින්වේ. කොහොමද එතකොට මේ සන්තතික දත්ත ජනනය වෙන්නේ? මිනුම් උපකරණ මගින් මිනුම් ලබා ගැනීම. යටින් එන ලියන්න විවිධ මිනුම් උපකරණ මගින් කිරුම් මිනුම් ලබා ගැනීමෙන් සන්තතික දත්ත ජනනය වේ. හොඳයි. දැන් ඊට පස්සේ අපට තියෙන්නේ දත්ත එක්රැස් කිරීම, දත්ත මූලාශ්‍ර දිගට යන දැන් මූලික අර්ථ දැක්වීම් ටික ඉවරයි.
මෙතනින් ඉවරයි. දැනට අපට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තිබුණ විවිධ විභාගවලට මේ දක්වා තිබිලා තියෙන විවිධ විභාගවලට ආපු ප්‍රශ්න ටිකක් දැන් මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ. මේ අදහා ඌට කලින් තිබ්බ දේශන දෙකේ උගන්වපුවා ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න කීපයක් දැන් මම අහන්න යන්නේ. මම මේක ටියුට් එකකටත් දාලා දෙන්නම්. තව ටියුට් එකක් දෙන්න තරම් තියරියක් තව කතා කරේ නෑනේ. මේ තියෙන්නේ ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. මට බෝඩ් එකේ දාන්න කිව්වොත් දැන් පෑනක් දැන් මේ ඉවර වෙන්න ගිහලා තියෙන පෑනක් තීත්ත ටික දාගන්න වෙලාවක් නෑ දැන් මේ වෙලාවේ. මේ තියෙන්නේ 2024 ඔව් මේ SOEB විභාගයේ ආපු ප්‍රශ්නයක්. මේ කියන්නේ මෑත මේ ඊයේ පෙරේදා තිබ්බ විභාගේ. ඒ කියන්නේ ඒක ලියන්නේ 2016 ඒ කියන්නේ වරහන් ආසේ 20යි 24 SOEB එකේ පළවෙනි ප්‍රශ්නය ගැන තමයි මේ දෙන්නේ. පළවෙනි ප්‍රශ්න. ඒක ලියා ගන්නකෝ. පහත විචල්‍යයන් ප්‍රමාණාත්මකද ගුණාත්මකද? පහත විචල්‍යයන් ප්‍රමාණාත්මකද ගුණාත්මකද? ප්‍රමාණාත්මක නම් සන්තතික විචල්‍යයක්ද විවික්ත විචල්‍යයක්ද? යන්න පහදා මම මේ වචන කෙටි කරලා දාලා කියන්නේ යන්න පහදා විචල්‍යයට අදාළ දත්ත පරිමාණයද සඳහන් කරන්න. විචල්‍යයට අදාළ දත්ත පරිමාණයද සඳහන් කරන්න. දැන් එනම් මොනවද දාන්නේ? ප්‍රමාණාත්මකද නැද්ද කියලා අහනවා. සන්තතිකද නැද්ද කියලා අහනවා. දත්ත පරිමාණය මොනවද පරිමාණ? නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, තරා පරිමාණය, අනුපාත පරිමාණය. මේකෙන් කොයිකටද අයිති කියලා. උතර මේ හැම එකම දැනගෙන ඉන්න ඕනේ හරි නිර්වචනයන් ටික. මෙන්න ඒගොල්ලෝ අහන කරුණු තුන. 1. ඔබගේ නිවස පිහිටා ඇති දිස්ත්‍රික්කය. ඔබගේ නිවස පිහිටා ඇති දිස්ත්‍රික්කය. දෙවෙනි එක ඔබගේ නිවස තුල ඇති ජංගම දුරකථන ගණන. ජංගම දුරකථන ගණන. 3. මාසික ආදායම. මාසික ආදායම් මට්ටම. ආදායම නෙවෙයි ආදායම් මට්ටම. මාසික ආදායම් මට්ටම. පළවෙනි එක අහගෙන ගියොත් එහෙම ප්‍රමාණාත්මකද ගුණාත්මකද? මේ තුන් දෙනා ඉදිරියෙන් දාගෙන යනවා ප්‍රමාණාත්මකද ගුණාත්මකද? දැන් ඔබගේ දිස්ත්‍රික්කය ගැන හිතන්න. ඔබගේ දිස්ත්‍රික්කය ගැන හිතනවා එක එක්කෙනාට වෙන වෙන දිස්ත්‍රික්ක තියෙයි එදා විභාග ලියන්න ගිය කට්ටියට. ඒතර එක එක්කෙනා වෙන වෙන දිස්ත්‍රික්ක. ඒවට කෝඩුත් තියෙනවා. දැන් අපේ දෙපාර්තමේන්තුවේ නම් කෝඩ් ලිස්ට් එකක් තියෙනවා. ඉලක්කමක් දාන්න පුළුවන්. දැන් රත්නපුර කියන්නේ 9යි 1. 9 වෙනි පළාතේ පළවෙනි දිස්ත්‍රික්කය. කොළඹ නම් 1යි 1. පළවෙනි පළාතේ 1. ගම්පහ නම් 1යි 2. එම කෝඩ් තියෙනවා. හැබැයි ඒ ඉලක්කමට ප්‍රමාණාත්මක වටිනාකමක් තියනවාද? නැහැ. ඔය දිස්ත්‍රික්කයක් කියන්නේ නමක් විතරයි. අඳුරා ගැනීම සඳහා දාපු නමක්.
කෝඩ් එකක් දැම්මත් ඒ නමක් විතරයි. එහෙනම් දිස්ත්‍රික්කය කියන්නේ නමක්. ප්‍රමාණාත්මක වටිනාකමක් නැහැ. එහෙනම් ඒක ගුණාත්මක தත්ත්වයක්. ඒක ගුණාත්මකයි. ගුණාත්මකයි. කිව්වනම් එහෙම දිස්ත්‍රික්කයේ විශාලත්වය, දිස්ත්‍රික්කයේ ජනගහනය අන්න එහෙනම් ඉලක්කමකින් මනින්න පුළුවන්. එතකොට ප්‍රමාණාත්මකයි. මේ දිස්ත්‍රික්කය කියලා කියන්නේ. දෙවෙනි එක නිවසේ ඇති ජංගම දුරකථන ගණන තියෙනවා නම් කීයද කියලා 1 2 3 කියලා ගන්න හැකියි. නැත්තම් බිඳුවයි. ඒක එතකොට ප්‍රමාණාත්මකයි. එයා එතකොට ප්‍රමාණාත්මකයි. අපි දන්නවා ආදායමත් ඉලක්කමකින් මනින්නේ ප්‍රමාණාත්මකයි. රයිට්. ඔන්න පළවෙනි එකට උත්තරේ. ගුණාත්මකද ප්‍රමාණාත්මකද ඇහුවනේ. ඊළඟට අහනවා සන්තතිකද විවික්තද? සන්තතිකද විවික්තද? සන්තතිකද විවික්තද කියලා අහන්නේ ප්‍රමාණාත්මක නම් විතරයි. එතකොට දිස්ත්‍රික්කය කියන එකට ප්‍රමාණාත්මක කියන එකට උත්තරයක් නැහැ ඉරක් ගහන්න. නේ? ඇයි යා ගුණාත්මකයිනේ. ජංගම දුරකථන ගණන භාග කාලවල තියනවාද? ගණන් කිරීමෙන් ජංගම දුරකථන ගණන ගන්න වෙන්නේ. ඒ ගෙදර නැත්තම් බිඳුවයි තියෙනවා නම් 1යිද 2යිද 3යිද කියලා ගහිනවා. ගණන් කිරීමෙන් අපට ලැබෙන්නේ විවික්ත දත්ත. එහෙනම් ඊතර මෙයා විවික්තයි. ආදායම් මට්ටම ඒක භාග වෙන්න බැරිද? ආදායම අපේ වැටුපේ සත ගණන් හම්බෙන්නේ නැද්ද? රුපියල් වලින් විතරද, දහස් වලින් විතරද, 500 වලින් විතරද? ආදායම රුපියල් හා සත වලින් එන්න පුළුවන්. භාගය හැකි. එහෙනම් ආදායම් මට්ටම කියන්නේ සන්තතිකයි. ඕනෑම දෙකක් අතර තව කෙනෙක් එන්න පුළුවන්. සන්තතිකයි. ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද? දත්ත පරිමාණය. දත්ත පරිමාණය. තොර දත්ත පරිමාණයක් අපි ගනින්නේ දිස්ත්‍රික්කය කියන එක වෙන් කර ගැනීම සඳහා ගොඩවල් ගහනවා. මේ ආවල් දිස්ත්‍රික්කය, මේ ආවල් දිස්ත්‍රික්කය, මේ ආවල් දිස්ත්‍රික්කය වෙන් කර ගැනීම සඳහා නමක් දාලා තිනවා. මේට වඩා අරක හොඳයි කියලා පෙළ ගස්සන්න බෑ. නමක් විතරයි. එහෙනම් මෙයා නාමිකයි. මෙයා නාමික පරිමාණ. ජංගම දුරකථන සංඛ්‍යාව එක ගෙදරක ජංගම දුරකථන දෙකක් තියෙනවා, අනිත් ගෙදර හතරක් තියෙනවා. එතකොට මේ වගේ දෙගුණයක් ඒ ගෙදර තියෙනවානේ. එයි নিরপেক্ষ ශුන්‍යයකින් පටන් ගන්නෙ. නැත්තම් බිඳුවයි තියෙනවා නම් 1ද 2ද 3ද කියලා මෙයා වගේ කී ගුණයක්ද එයා කියලා ගනින්න පුළුවන්. එහෙනම් එයා අනුපාත පරිමාණ. මෙයා අනුපාත. ආදායම් මට්ටම මේ ගෙදර ආදායම 25000යි, අර ගෙදර ආදායම 50000යි. එහෙනම් මෙයා වගේ කී ගුණයක්ද අරයාගේ ආදායම කියන්න බැරිද? පුළුවන්. ආදායමක් නැති ගෙදර බිඳුවයි. ඇත්තම බිඳුවයි. ආයේ తాවකාලික බිඳු නෙවෙයි. අතරමැද බිඳු නෙවෙයි. එහෙනම් මෙයත් අනුපාතයි. ඔන්න ඔය විදිහට ඔබට පුළුවන් වෙන්න ඕනේ විචල්යන් හඳුනා ගැනීම. විචල්යන් ඔය මෑතම තිබ්බ SOEB විභාගය ආපු ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් දෙකක් කතා කරලා අපි අද මෙතනින් නවත්තනවා. මොකද දත්ත එක්රැස් කිරීම තමයි ඊළඟ පාඩම. ඒක අලුතෙන් දැන් පටන් ගන්න වෙලාවක් නෙවෙයි, අගහරින්න දැන් ඉන්නේ අපි.
අලුත් පාඩමකින් අලුත් දවසකින් ඒක පටන් ගන්න ඕනේ තුන්වෙනි දේශනීය විදියට දත්ත එක්රැස් කිරීම. තව ප්‍රශ්නයක් අපි ගමු. මේ තියෙන්නේ මේ පේපර් එක සංඛ්‍යාලේඛන සහකාර නිලධාරීන් සංඛ්‍යාලේඛන නිලධාරී දෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් 2012 තිබිලා තියෙනවා. 2012 ඒකේ තිබ්බ ප්‍රශ්න 40ක් තිබිලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ. ලියාගමු මේක. පුද්ගලයන් සමූහයක මාසික ආදායම පිළිබඳ තොරතුරු පුද්ගලයන් සමූහයක මාසික ආදායම පිළිබඳ තොරතුරු රුපියල් වලින් ලබාගෙන ඇත. රුපියල් වලින් ලබාගෙන ඇත. මෙම මිනුම් පහත කුමන කෝදුවේ මිනුම් ලෙස සැලකීම වඩාත් නිවැරදිද? ඒක බහුවචන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ප්‍රශ්න එදා පේපර් එකේ බහුවචන ප්‍රශ්න පත්‍රයක් තිබිලා තියෙනවා. ඒකේ අර මිනුම් පරිමාණය කියලා නෙමෙයි දාලා තියෙන්නේ මිනුම් කෝදුව කියලා. අංක එක එක පේපර් වල එක එක විදිහට අහන්නේ. ඉතින් ඒකෙත් අහලා තියෙන්නේ මාසික ආදායම ගැනමයි. ඒතර මාසික ආදායම අයිති වෙන්නේ මොකටද? එකක් අනිකමෙන් කී ගුණයක්ද කියවද හැකි. ගෙවල් කීපයන් අරන් තියෙන ගෙවල් සමූහයක්. පුද්ගලයන් සමූහයක්. ඉතින් මේකේ උත්තර ටික තියෙනවා එක නාම කෝදුව, දෙක තරා කෝදුව, තුන අන්තර් කෝදුව, හතර අනුපාත කෝදුව. දැන් ඉස්සෙල්ලා කතා කරපු ගමන් හින්දා ඔබ දන්නවා එක ගෙදරක ආදායම එක පුද්ගලයෙක්ගේ ආදායම අනිකාගේ ආදායම මෙන් කී ගුණයක්දයි අපට ගණනය කරලා අනුපාතයක් හොයන්න පුළුවන්. ඒ නිසා ඒක අයිති වෙන්නේ අනුපාත පරිමාණයේවත් අනුපාත කෝදුවට. ඒකෙම තිබ්බ හතරවෙනි ප්‍රශ්නේ දැන් ඊළඟට බලමු. මම මේම වේගෙන් කතා කරගෙන ගියාට ඔබට පුළුවන් මේ රෙකෝඩින් එක නවත්තා මේ ටික ලියාගෙන පටන් ගන්න. තනියෙන් ඉගෙන ගන්නකොට එමින් සැරේ කාලය අරගෙන කරන්න. ඒකේ කියනවා අවිච්ඡින්න විචල්යකට හා විච්ඡින්න විචල්යකට උදාහරණ වන්නේ පිළිවෙලින්. අවිච්ඡින්න කියන්නේ මම කතා කළා විවික්ත. අර පූර්ණ සංඛ්‍යාව විතරක් කෙනේවට. අවිච්ඡින්න කියලා කියන්නේ සන්තතික නොකැඩුන රේඛාව මත ඕනෑම අගයක් ගන්න හැකි. එතකොට කන්ටිනියුස් කියන එකයි සන්තතික කියන එක තමයි අවිච්ඡින්න කියන්නේ. ඩිස්ක්‍රියේට් විවික්ත කියන එක තමයි විච්ඡින්න කියන්නේ. එතකොට මේගොල්ලන්ට ඕනේ පළවෙනි එක කන්ටිනියුස් වෙන්න ඕනේ, පළවෙනි එක සන්තතික වෙලා දෙවෙනි එක විවික්ත වෙන්න ඕනේ. පළවෙනි එක සන්තතික වෙලා දෙවෙනි එක විවික්ත වෙන්නේ මේ පහතෙන් කොයි වාක්‍යයේද කියලා අහනවා. වාක්‍ය හතරක් දීලා තියෙනවා. පළවෙනි එකේ කියනවා පුද්ගලයෙකුගේ උස හා බර. පුද්ගලයෙකුගේ උසයි බරයි. එතකොට බලමුකෝ ඒක. උස කියන එක අඩි 2 දෙක හමාර වෙන්නේ නැතුව කෙලින්ම 3යි වෙනවද? දැන් ගෙදරක ළමයි නම් එහෙම වෙනවනේ. එක්ක ළමයි නැතුව හිටියා. ඔන්න හම්බුණා පළවෙනියා. බිඳුවේ හිටපු එක කෙලින්ම එකට ගියා. ආයේ භාග කාලවල නැහැ. එහෙම ඉඳලා තව අවුරුදු දෙකක් තුනකට පස්සේ ඔන්න තව එකෙක් ගෙනවා. එක හමාර එකයි කාලා උනේ නැහනේ. එක කෙලින්ම දෙකට පැන්නා. ඊගාවට 3ට. ආවෙතොට කැඩි කැඩි. හැම දිගටම නැහැ. සන්තතික නැහැ ඒක. ළමයි ගන්න. හැබැයි උස එහෙමද? අඩි 4ක ඉඳලා පහවදා උදේ පාන්දර වෙනකොට අඩි 5 වෙනවද? නෑ නෑ. අඩි 4යි අඟල ඔහොම ගිහිල්ලා සංඛ්‍යා රේඛා මත නොකඩවා ටික ටික උස වර්ධනය වෙලා තමයි උස වැඩි වෙන්නේ.
එන ඒවා සන්තතිකයි. ඒවා අනිත් එක උස මනින්නේ ගැනලාද? උපකරණයකින් මැල්ලානේ. අඩි රූලෙන් හරි මීටර කෝදුවෙන් හරි ටේප් එකකින් හරි මැනලා ගන්න මිනුම් උපකරණ. කිරුම් මිනුම් මැසුරෙන් ගන්නේ. එහෙනම් ඔබ දන්නවා උස කියන්නේත් සන්තතිකයි බර කියන්නේත් සන්තතිකයි. අරයා කිව්ව විදිහට ඒ උත්තරේ නෑ. ඒගොල්ලෝ අහන්නේ පළවෙනි එක සන්තතික වෙලා දෙවෙනි එක විවික්ත වෙන්න ඕන. දෙවෙනි උදාහරණය කියනවා ආයතනයක එක් දිනයකදී වැඩ කරන පුද්ගලයන් සංඛ්‍යාව හා එක් දිනයකදී නිපදවන භාණ්ඩ සංඛ්‍යාව. වැඩ කරන පුද්ගල සංඛ්‍යාවත් ගන්න ගණන් කරලා. අද කී දෙනෙක් වැඩට ආවද? නිෂ්පාදනය කරන භාණ්ඩ සංඛ්‍යාවත් ගන්න ගණන් කරලා 1 2 3 අද කීයක් හැදුවද? බ්ලොක් ගල් නම් බ්ලොක් ගල් කීයක් අද ගැහුවද? ගණන් කරලා ගන්න. ගණන් කිරීමෙන් ලැබෙන්නේ විවික්ත දත්ත විතරයි. එහෙනම් ඒ දෙකේම තියෙන විවික්ත දත්ත. ඒකත් හරියන්නේ නැහැ. තුන්වෙනි උත්තරේ කියනවා පවුලක මාසික ආදායම හා පවුලේ සමාජික සංඛ්‍යාව. මාසික ආදායම අපි දන්නවා සන්තතිකයි. ඒක භාගෙන්න පුළුවන්. සමාජික සංඛ්‍යාව ගණන් කරලා. ඒක විවික්තයි. එහෙනම් පළවෙනි එක සන්තතික වෙලා දෙවෙනි එක විවික්ත වෙන්න ඒක තමයි උත්තරේ. හතරවෙනි උත්තරෙත් මම කියන්නම් පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය හා වයස. ඒතර ස්ත්‍රී පුරුෂ භාවය කියලා කියන්නේ ප්‍රමාණාත්මක දත්තයක්වත් නෙවෙයි. එතකොට ඒක සන්තතිකද විවික්තද කියලා කියන්න බෑ. අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තිබ්බ එකට ඉරි ගහලා ගියේ. ආයතන A. ඊකට අපි බලමු තව එකක්. තව ප්‍රශ්නයක තියෙනවා මෙහෙම. පහත සඳහන් කුමන විචල්‍ය ප්‍රවර්ග විචල්‍යයක් නොවන්නේද? ප්‍රවර්ග විචල්‍යයක් නොවන්නේද? ප්‍රවර්ග විචල්‍ය කිව්වේ මොනවටද? ගොඩවල් වෙන් කර ගැනීමට නම් කරනවා විතරයි. අර නාමික පරිමාණය කියලා කිව්වේ ඒකට තමයි ප්‍රවර්ග විචල්‍ය කියන්නේ. නාම කෝදුව ප්‍රවර්ග විචල්‍ය මං කිව්වා ඒ නම් ටික. හරි. ඒතර පළවෙනි එක කියනවා පුද්ගලයෙකුගේ විචල්‍යයක් නොවන්නේද කියලා අහන්න හොඳේ. වන්නේ නෙවෙයි නොවන්නේ. පාත සඳහන් කුමන විචල්‍ය ප්‍රවර්ග විචල්‍යයක් නොවන්නේද? දැන් උත්තර හතර බලමු. පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ බව. අපි දන්නවා ස්ත්‍රී පුරුෂ හඳුන ගන්න ගොඩවල් ගහනවා විතරයි. මීට වඩා අරයා හොඳයි කියන්න බෑ. ඉලක්කමකින් මනින්නත් බෑ. එහෙනම් නාමික පරිමාණයේ ප්‍රවර්ග විචල්‍යයට එකයි තියෙන්නේ. ඊළඟට කියනවා පුද්ගලයෙකුගේ වයස. වයස අනුපාත පරිමාණයට. තාත්තට 50යි පුතාට 25යි නම් පුතා වගේ දෙගුණයක්. එතකොට ගණන් කරලාද ගන්නෙ? නෑ මේකත් මේ මෙනුම් උපකරණයක්. අවුරුදු කියන්නේත් මිනුම් කෝදුවක් අවුරුදු කියන්නේ. එයි අපි දන්නවා ඔර්ලෝසු හදලා තියෙනවා තප්පර විනාඩි වලට තප්පර 60ක් විනාඩියයි විනාඩි 60ක් පැයයි පැය 24ක් දවසයි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. එහෙනම් මේ ඔර්ලෝසුවේ මයින කාලය මැනීමේ උපකරණයක් තමයි. ඒකෙදි මිනුමක් තමයි අවුරුද්ද කියන්නේ. එහෙනම් මේ මිනුමෙන් මැනලා තමයි වයස කියන්නේ. එතකොට ඒක පූර්ණ අවුරුදු විතරක් නෙවෙයි භාගෙන්න පුළුවන් අවුරුදු 2 අවුරුදු 5.8යි 5.3යි පූර්ණ සංඛ්‍යාව විතරක් නෙවෙයි. එහෙනම් වයස එතකොට නාමික නෙවෙයි අනුපාත පරිමාණ. එහෙනම් ඒක තමයි උත්තරේ. තව අහලා තියෙනවා පුද්ගලයෙකුගේ විවාහක අවිවාහක බව. විවාහක නම් අර ගොඩේ අවිවාහක නම් මේ ගොඩේ. අපිට කියන්න පුළුවන් ද ඊට වඩා මෙයා හොඳයි කියලා කියන්න බෑ.
වඳිනකාන් ඉන්නවා හිතා ඉන්නවා බැන්දොත් හොඳයි කියලා බැන්දට පස්සේ හිතා ඉන්නවා අපරාධි බැන්ද කියලා. ඉතින් දෙපැත්තම සමාන. හතරවෙනි උත්තරේ තියෙන්නේ ඖෂධයක වෙළඳ නාමය. පැනඩෝල්ද ওই විදිහට කියලා නම් දෙනවා. අඳුර ගන්න නමක් විතරයි. මීට වඩා එක හොඳයි කියන්නත් බෑ. මේක හොඳයි කියන්නත් බෑ. එතකොට ඒවා ප්‍රවර්ග විචල්‍ය. ප්‍රවර්ග විචල්‍යයන් නොවන්නේ එතකොට උස විතරයි. උස නෙවෙයි වයස. ඊළඟට තියෙන්නේ මේ 2015 SOEB එකේ අහලා තියෙන ප්‍රශ්නයක්. ඒකත් පළවෙනි ප්‍රශ්නය. තොරතුරු ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට භාජනය කළ වී ගොවීන්ගෙන් පහත සඳහන් ප්‍රශ්න අසන ලදී. එක් එක් ප්‍රශ්නය සඳහා විය හැකි ප්‍රතිචාරයන්ට අදාළ දත්ත පරිමාණය නිර්ණය කරන්න කියලා අහලා තියෙනවා. අස්වැන්න සඳහා ලැබෙන මිල. අස්වැන්න සඳහා ලැබෙන මිල. එතකොට එක්කෙනා මිල දෙන්න පුළුවන් ඇවිල්ලා වෙලෙන්දෝ. කිලෝ එකකට එක්කෙනෙක් රුපියල් 100යි කියනවා අනික 200යි අනික 300ට ගන්න. එතකොට ඒක අනුපාත පරිමාණයට යන්නේ. භාවිතා කරන පොහොර වර්ගය. පොහොර වර්ග වලට එක එක නම් දාලා තියෙනවා. ගොඩවල් වෙන් කරන්න විතරයි ඊට වඩා මේක හොඳයි කියන්න බෑ තරහා පරිමාණයක් නෙවෙයි. ඒක තියෙන්නේ නාමික පරිමාණ. ඊගොඩ කියනවා වී ගොවිතැනෙහි නිර්තව සිටි කාලය. වෙලක් කට්ටියන අවුරුදු 20ක් විතර වී ගොවිතැන් කරනවා. තව එකෙක් ඉන්නවා අවුරුදු 10යි. කාලය මනිනවා. වයස කාලය කියන ඒවා මිනුම් උපකරණයකින් මැනලා ගන්න. මිම්ම තමයි අවුරුදු හරි මාස හරි දින හරි ඒවා තමයි යුනිට් එක. අයනම් ඒකත් එතකොට යන්නේ අනුපාත පරිමාණ. ඒගොල්ලෝ අහලා තියෙනවා මෙහෙම වරහන් අස්සේ නාමික ක්‍රමසූචක ප්‍රාන්තර අනුපාත යන පරිමාණ හතරෙන් එකක් ඔබ තේරිය යුතු වේ කියලා. ආන් දැන් බලන්න ඒක එතෙන්දී අර තරා පරිමාණයට දාලා තියෙන නම ක්‍රමසූචක කියන නම. එහෙනම් ඔය හැම නමම මතක තියා ගැනීම වැදගත්. මම තවත් මේකේ ප්‍රශ්න නම් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරලා අපි ප්‍රශ්න පත්‍රයක් කතා කරමු. තාම පේපර් කතා කරන්න තරම් තව ඉගෙනුවේ නැහැනේ. එහෙනම් මීට වඩා අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය විස්තර ටික අදින් ඉවරයි. ඊට පස්සේ ඊළඟ සතියේ ඉඳන් තියෙන්නේ තවත් පොඩ්ඩක් තියෙනවා ওই බාහිර දත් එක්රැස් කිරීමේ ක්‍රමවේද. තව එක දවසක් වගේ රචනා ශෛලිය කරන්න වෙයි. ඊට පස්සේ තියෙන්නේ අපට ගණනය කිරීම මාත මධ්‍යස්ථ මධ්‍යයන චතුර්ථක ඔය ආදී වශයෙන්. ඊට පස්සේ දැන් අපි යන්නේ ලබන පන්ති කතා කරන්න යන්නේ දත්ත ප්‍රභව. දත්ත එක්රැස් කිරීම කියන කොටසට. හොඳයි එහෙනම් අදට එහෙනම් මෙතනින් නවත්තනවා. ඔබ සියලු දෙනාට එහෙනම් යහපත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.